right. ආයුබෝවන් දුවේ පුතාලා හැමෝටම. ඉතින් අපි ඔන්න වෙනද වගේම අදත් අපේ ඔන්ලයින් විද්‍යාව පන්තිය ආරම්භ කරනවා. ඉතින් ඔයාලා හැමෝටම කියන්න තියෙන සුබ දවසක්. අපි එහෙනම් වැටිය පටන් ගමු. මේ වෙනකොට අපි සාකච්ඡා කරමින් හිටියේ අපි ගිය සතියේ සාකච්ඡා කරේ මේ P අර්ධ සන්නායකවල පොසිටිව් ටයිප් එක සහ නෙගටිව් ටයිප් එක කොහොමද හදාගන්නේ කියලා නේද? එතකොට පුතේ පොසිටිව් ටයිප් එක හදාගන්නකොට කොහොමද කරන්නේ? නිසංග අර්ධ සන්නායකයක් බාහ්‍ය අර්ධ සන්නායකයක් බවට පත් කරගන්නේ කොහොමද කියලා අපි කතා කර කර හිටියා නේද? එතකොට නිසංග සන්නායකයකට අපි තුන්වන කාණ්ඩයේ මූලද්‍රව්‍යයක් මාත්‍රණය කිරීමෙන් අපිට පුළුවන් අන්න පොසිටිව් ටයිප් එකක් හදාගන්න. ඒ වගේම පස්වන කාණ්ඩයේ මූලද්‍රව්‍යයක් මාත්‍රණය කරලා අපිට නෙගටිව් ටයිප් එක හදාගන්න පුළුවන්. ඉතින් අපි මේ දේවල් තමයි දුවේ පුතේ කතා කර කර හිටියේ. අද අපි කතා කරමු මේ පොසිටිව් ටයිප් එක සහ නෙගටිව් ටයිප් එක ගැන තවදුරටත් කතා කරලා අපි කොහොමද මේ දේවල් භාවිතා කරලා PN සංදියක් සාදාගන්නේ කියලා. right? එතන ඉඳලා තමයි අද අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ. එතකොට ගිය සතියේ සම්බන්ධ වෙච්ච දරුවෝ එතන ඉඳලා සටහන ලියා ගන්න ඕන. අනිත් දරුවන්ට පුළුවන් YouTube එකේ අපේ EduFix online channel එකේ වීඩියෝ එක තියෙනවා. ඒකට ගිහිල්ලා අන්න ඒ කොටස නැවත අධ්‍යයනය කරලා ඔබට පුළුවන් ඒ ටික තේරුම් ගන්න. right? ඒක දැන් මම මෙතන පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ නැහැ. මොකද අපිට තියෙන කාල වේලාවත් එක්ක වැඩ ටික කාලය සීමිත වෙන හින්දා. right. එතකොට දුවේ පුතේ ඒ වගේම ඔයාලට මම කියන්න ඕන දැන් මේ වැඩපිළිවෙල මේ විදියට ඉදිරි මාස කිහිපෙම සිද්ධ වෙනවා. ඔබේ විෂයන් ආවරණය කරන ඔයාලගේ විද්‍යාව පන්තියේ ඔන්ලයින් වැඩපිළිවෙල. ඉතින් දුවේ පුතේ හරියට මේ වැඩ ටිකට සම්බන්ධ වෙලා ඔයාගේ විද්‍යාව දැනුම සම්පූර්ණ කරගන්න. එතකොට මේක හරි අපූර්වට වාට ඉගෙන ගන්න පුළුවන්. හරිනේ? right. එහෙනම් ලියා ගන්න පැටියෝ මාතෘකාව PN සංදිය. ලියා ගන්න මාතෘකාව PN සංදිය. PN junction එහෙම නැත්නම් PN සංදිය. ලියා ගන්න මාතෘකාව PN සංදිය. මාතෘකාව ලියා ගන්න PN සංදිය. මේක අතර බස් එක නවත්තන හන්දියක් වගේද ජංක්ෂන් එකක් නෑ. උනේ මේ PN සංදිය ගැන අපි කතා කරන්නේ. අපි බලමු මේ PN සංදිය කොහොමද හදාගන්නේ. ඊට පස්සේ මෙතනින් එහාට මේක නැඹුරු කරන්නේ කොහොමද? මේ දේවල් ටික අද අපි කතා කරමු. right? හරි. PN සංදිය. right. කොහොමද අපි PN සංදියක් හදාගන්නේ? මේක හරි ලේසි වැඩක්. මේකෙදි කරන්න ඕන දේවල් අපි ලියාගමු. ලියන්න මෙහෙම කරලකුණක් දාලා සිලිකන් හෝ ජර්මේනියම් නිසඟ අර්ධ සන්නායකයක ලියාගන්න කරලකුණක් දාලා සිලිකන් හෝ ජර්මේනියම් නිසඟ අර්ධ සන්නායකයක ඔයාලට තියෙන ගැටලු chat එකට දාන්න නැත්නම් මයික් එක ඔන් කරලා කියන්න පුළුවන් කිසි ගැටලුවක් නැහැ. මම chat එක බලන chat එක දානවා නම් ඒ උරුවෙන් දාන්න. එතකොට මට ලේසි. ඔයාගේ chat එක මට ඉක්මනටම බලලා කියවන්න පුළුවන්. right? ලියා ගන්න සිලිකන් හෝ ජර්මේනියම් නිසඟ අර්ධ සන්නායකයක ක්‍රමාවක් දැම්ම පළවෙනි ඩොට් එක සිලිකන් හෝ ජර්මේනියම් නිසඟ අර්ධ සන්නායකයක right? එක් පැත්තක් තුන්වන පළවෙනි ඩොට් එක ලියා ගන්න එක් පැත්තක් තුන්වන කාණ්ඩයේ මූලද්‍රව්‍යයකින් මාත්‍රණය කර එක් පැත්තක් තුන්වන කාණ්ඩයේ මූලද්‍රව්‍යයකින් මාත්‍රණය කර එක් පැත්තක් තුන්වන කාණ්ඩයේ මූලද්‍රව්‍යයකින් මාත්‍රණය කර
p වර්ගයේ අර්ධ සන්නායකයකුත් එක් පැත්තක් තුන්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යකින් මාත්‍රණය කර p වර්ගයේ අර්ධ සන්නායකයකුත් එක් පැත්තක් තුන්වන කාණ්ඩයේ මූලද්‍රව්‍යයකින් මාත්‍රණය කර p වර්ගයේ අර්ධ සන්නායකයකුත් දාන ඊළඟ ඩොට් එක අනෙක් පැත්ත පස්වන කාණ්ඩයේ මූලද්‍රව්‍යයකින් මාත්‍රණය කර අනෙක් පැත්ත පස්වන කාණ්ඩයේ මූලද්‍රව්‍යයකින් මාත්‍රණය කර n වර්ගයේ අර්ධ සන්නායකයකුත් අනෙක් පැත්ත පස්වන කාණ්ඩයේ මූලද්‍රව්‍යකින් මාත්‍රණය කර n වර්ගයේ අර්ධ සන්නායකයකුත් සෑදූ විට අනෙක් පැත්ත පස්වන කාණ්ඩයේ මූලද්‍රව්‍යකින් මාත්‍රණය කර n වර්ගයේ අර්ධ සන්නායකයකුත් සෑදූ විට වාක්‍ය සම්පූර්ණ කරගන්න පැටියෝ එහි මධ්‍යයේ pn සංදියක් සෑදේ. එහි මධ්‍යයේ pn සංදියක් සෑදේ. අන්න ඒකේ මැද හැදෙනවා පුතේ මොකද්ද? pn සංදියක්. එහි මධ්‍යයේ pn සංදියක් සෑදේ. 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 මොකද්ද කරන්නේ? නිසඟ අර්ධ සන්නායකයක් ගන්නවා. එක පැත්තක් මාත්‍රණය කරනවා මොකින්ද? තුන්වන කාණ්ඩයේ මූලද්‍රව්‍යකින්. අන්න ඒ පැත්ත p වර්ගයේ බවට පත් වෙනවා. එක පැත්තක් මාත්‍රණය කරනවා පස්වන කාණ්ඩයේ මූලද්‍රව්‍යකින්. ඒ පැත්ත n තත්ත්වයට පත් වෙනවා. n වර්ගයට පත් වෙනවා. මේ දෙක මැද හැදෙනවා මොකද්ද පුතේ? pn සංදියක්. මේ දෙක මැද හැදෙනවා pn සංදියක්. එතකොට පුතාලට පේනවා ඇති මේ දෙක මැද හැදෙනවා pn සංදියක්. right. ඔයාලට පේන ඇති මොකද්ද කරලා තියෙන්නේ කියලා. මේ තියෙන්නේ අර්ධ සන්නායකේ මේ පැත්ත මාත්‍රණය කරලා තියෙනවා තුන්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යකින්. මේ පැත්ත මාත්‍රණය කරලා තියෙනවා පස්වන කාණ්ඩයේ මූලද්‍රව්‍යකින්. අන්න පුතේ හැදිලා තියෙනවා මොකද්ද? pn සංදියක්. මොකද්ද හැදිලා තියෙන්නේ? pn සංදියක් හැදිලා තියෙනවා. pn සංදියක් හැදිලා තියෙනවා. right. pn සංදියක් හැදිලා තියෙනවා. පැහැදිලිද? pn සංදියක් හැදිලා තියෙනවා. right. මෙන්න මේ chart එක ලස්සනට ඇඳ ගන්න. මම මෙතන වෙන දේ චුට්ටක් කියලා දෙන්නම් බලා ගන්න. මෙතන වෙන දේ ඔයාලට පොඩ්ඩක් කියලා දෙන්නම් බලා ගන්න පුතේ. right. මෙතන වෙන දේ ඔයාලට කියලා දෙන්නම් පොඩ්ඩක් බලා ගන්න. දැන් මෙතන මොකද්ද ඇත්තටම වෙන්නේ? තුන්වන කාණ්ඩයේ මූලද්‍රව්‍යකින් මාත්‍රණය කරනවා මේ පැත්ත. අන්න p වර්ගය හැදෙනවා. පස්වන කාණ්ඩයේ මූලද්‍රව්‍යකින් මාත්‍රණය කරනවා මේ පැත්ත. හැදෙනවා n වර්ගය. මේකේ විශේෂත්වය තමයි සංදිය හැදුණු වහාම n ප්‍රදේශයේ තියෙන ඉලෙක්ට්‍රෝන p ප්‍රදේශයට ඉලෙක්ට්‍රෝන වලින් කොටසක් p ප්‍රදේශයට විසරණය වෙනවා. p ප්‍රදේශයේ තියෙන කුහර වලින් කොටසක් n ප්‍රදේශයට විසරණයක් සිද්ධ වෙනවා. හරිද? මෙන්න මෙහෙම විසරණය වෙලා ඊළඟට වෙන දේ මම කතා කරන්නම්. පුතාලා ඉක්මනට මේ chart එක ඇඳ ගන්න. මම විනාඩි 2ක් වගේ දෙන්නම්. මේ chart එක ලස්සනට ඉක්මනට ඇඳ ගන්න. මම බෝඩ් එකට දාන්නම්. මේක ඇඳ ගන්න පුතේ. ඇඳගෙන ඉවර වෙලා මට කියන්න. right. sound මදි කියලා කියනවා. පොඩ්ඩක් mic එක sorry sound ready කරගන්න phone එකේ. එහෙමත් sound බන්දි නම් ඔන්න මම තව ටිකක් වැඩි කරලා දුන්නා. right. හරි. දැන් මේක ඇඳ ගන්න පුතේ. මේක ඇඳ ගන්න. අනිත් අයටත් sound මදි නම් පොඩ්ඩක් chat එකේ දාන්න.
සාහේලි සද්දේ අඩුද අඩු නම් කියන්න. සෙත්මි නිෂු මට chat එකේ දාන්න sound මදිද කොහමද කියලා ඇහෙනවා මදිද කියලා. right මේක අඳ ගන්න පුතේ. මේක අඳ ගන්න. දැන් හරි. හරි පුතේ හරි. හරියට මේක පැහැදිලිව ඇඳ ගන්න පැටියෝ. right තා පුංචි වෙලාවක් දෙන්න. මේක අඳ ගන්න. මගේ මුතු කැට වගේ අකුරු කියව ගන්න පුළුවන් ඇති කියලා හිතනවා මම. අකුරු කියව ගන්න අමාරු නම් කියන්න.
right ලියාගෙන ඉවරයි නේද ලියාගෙන ඉවරයි නේද හොඳයි පොඩි වෙලාවක් ගියා ලියන්න නේද මම මේ chat එකේ message එකක් වටනකම් බලාගෙන හිටියේ මොකද මේ රූප සටහනේ පොඩ්ඩක් detail වැඩිනේ හරි ඊළඟට මම කියවනේ දැන් මේ විසරණයක් සිද්ධ වෙනවා මේ විසරණය සිද්ධ වෙනකොට පුතේ මොකද වෙන්නේ p වර්ගයේ තියෙන කුහර යනවා n වර්ගයේ පැත්තට කුහර කොටසක් n වර්ගයේ තියෙන ඉලෙක්ට්‍රෝන කොටසක් යනවා කොහටද p වර්ගයේ පැත්තට මෙන්න මේ විසරණය වුණාම මෙන්න මේ pn සංදිය අතර හැදෙනවා වාහක නොමැති කලාපයක් අපි ඔකට කියනවා වාහක මුක්ත කලාපයක් කියලා මෙන්න මේ හැදෙන වාහක මුක්ත කලාපයට අපි කියනවා හීන ස්තරය එහෙම නැත්නම් හායිත පෙදෙස කියලා එතකොට හායි වගේ අරලා දාලා නේද මුකුත් නැහැ හැබැයි මේක අනුරූප වෙනවා මනක් කල්පිත බැටරියකට right මේක අනුරූප වෙනවා මනක් කල්පිත බැටරියකට මෙන්න මේකට අපි කියනවා පුතා මේ හායිත පෙදෙස හීන ස්තරය මෙන්න මේ සෑදීම හින්දා මෙතන ඇති වෙනවා විභව බාධකයක් බැරියර් එකක් ඇති වෙනවා ඒක ගැන අපි තව ඉස්සරහට කියන්නම් right ලියා ගන්න තරලකුණක් දාලා මෙහෙම මෙම විසරණ හේතුවෙන් සංදිය අසල ඇතිවන මෙම විසරණ හේතුවෙන් සංදිය අසල ඇතිවන මෙම විසරණ හේතුවෙන් සංදිය අසල ඇතිවන වාහක මුක්ත කලාපය මෙම විසරණ හේතුවෙන් සංදිය අසල ඇතිවන වාහක මුක්ත කලාපය පාට වෙනස් කරගන්න පැටියෝ මෙම විසරණ හේතුවෙන් සංදිය අසල ඇතිවන වාහක මුක්ත කලාපය වාහක නොමැති කලාපය වාහක මුක්ත කලාපය හීන ස්තරය හෙවත් හායිත පෙදෙස නම් වේ හීන ස්තරය හෙවත් හායිත පෙදෙස නම් වේ හීන ස්තරය හෙවත් හායිත පෙදෙස නම් වේ හීන ස්තරය එහෙම නැත්නම් අපි මේකට කියනවා හායිත පෙදෙස කියලා හීන ස්තරය හෙවත් හායිත පෙදෙස නම් වේ මේකට කියනවා පැටියෝ හීන ස්තරය හෙවත් හායිත පෙදෙස right හීන ස්තරය හෙවත් හායිත පෙදෙස නම් වේ මෙන්න මේ වාහක මුක්ත කලාපයට කියනවා හීන ස්තරය එහෙම නැත්නම් හායිත පෙදෙස කියලා right හීන ස්තරය එහෙම නැත්නම් හායිත පෙදෙස ඇදලිනේ right මෙන්න මේ පුංචි රූප සටහන ඇඳ ගන්න වැඩි වෙලා යන්නේ නෑ ඔයාලට අද පොඩි රූප සටහන් ටිකක් අඳින්න තියෙනවා පුතේ හොඳේ ලස්සනට මේ ටික ඇඳගමු අපි මෙන්න මේ හීන ස්තරය එවත් හායිත පෙදෙස පේන මේ රූප සටහන පොඩ්ඩක් ඇඳ ගන්න කලයක පැහැදිලි මදි වෙන කලයකක් දාන්නලු හරි මේ කලයක හොඳයිනේ ඇහැට අමාරු නෑනේ අන්න එහෙම කියන්න ඔයාලට ඕන විදිහට මම වැඩේ කරලා දෙන්නම් මේක ඇඳගන්න මොකද නැත්තම් මෙහෙමයි මට ඕන ඔයාලා අර මේක බලද්දී ඔයාලගේ ඇස් වලට අමාරු වෙන්න හොඳ නැහැ. බොහොම පහසුවෙන් මේක බලලා ලියා ගන්න පුළුවන්කම ලැබෙන්න ඕන. right හීන ස්තරය එහෙම නැත්තම් හායිත පෙදෙස කියලා කියනවා. හීන ස්තරය හෙවත් හායිත පෙදෙස නම් වේ.
මේක ඇඳ ගන්න පුතේ. දැන් කොහොමද මේ ඔයක ලියන ගමන් අහගන්න කොහොමද මේ විභව බාධකයක් හැදෙන්නේ? ඔයාලා දන්නවා ඉලෙක්ට්‍රෝන යනවා p ප්‍රදේශයට. එතකොට ඉලෙක්ට්‍රෝන ඍණ ආරෝපිතයිනේ. අන්න ඒ හින්දා p පැත්තේ කෙළවරේ හැදෙනවා සංධියාසල ඍණ ආරෝපණයක්. ඊට පස්සේ කුහර යනවානේ විසරණය වෙනවානේ n ප්‍රදේශයට කොටසක්. අන්න ඒ ප්‍රදේශයේ තියෙන්නේ කුහර හින්දා ඒ ප්‍රදේශයේ සාපේක්ෂව ධන ආරෝපණයක් හැදෙනවා. right? ධන ආරෝපණයක් හැදෙනවා. එතකොට ඒ ධන ආරෝපණය මේ විභව බාධකය පුතේ මේක සිලිකන් වලින් හදපු දැන් ලියන ගමන් අහගන්න හොඳද? සිලිකන් වලින් හදපු PN සංධියක් නම් මේ විභව බාධකයේ විශාලත්වය වෝල්ට් 0.7ක් වෙනවා. මේක ජර්මේනියම් වලින් හදපු PN සංධියක් නම් අන්න පුතේ මේ විභව බාධකය වෝල්ට් 0.3ක් වෙනවා. එතකොට මේ විභව බාධකය ඉක්මවල තමයි අපි ධාරාවක් මේක හරහා යවන්න ඕනේ. එහෙම නැතුව මේක හරහා ධාරාවක් යන්නේ නැහැ. මේ විභව බාධකය බිඳගෙන යන්න පුළුවන් තත්ත්වයක් ඇති කරන්න ඕන. right. මේක ඇඳ ගන්න ඉවර වෙලා chat එකේ පුතේ finish කියලාවත් දාන්න. හොඳද? අනිත් දරුවන්ට තේරුණාද? සායලි සෙත්මි නිෂු මිනුෂි මෙයා ඔයාලා chat එකේ දාන්න තේරුණා නම් තේරුම් නැත්නම් නෑ කියලා දාන්න. හොඳද? ඔයාලට මේ උගන්වන කිසියම් හෝ කොටසක් තේරුනේ නැත්නම් දරුවෝ අනිවාර්යෙන් chat එකේ දාන්න තේරුනේ නැහැ කියලා. හරිද? මම දන්නවා තේරෙන්නේ නැහැ තේරෙනවා කියලා. ඒත් chat එකේ දාන්න. right. හරි. බොහොම හොඳයි. thank you. ඊළඟට ලියන්න කරලකුණක් දාලා මෙහිදී ඇතිවන විභව බාධකය මෙහිදී ඇතිවන විභව බාධකය මෙහිදී ඇතිවන විභව බාධකය කල්පිත බැටරියකට සමාන වෙයි. මෙහිදී ඇතිවන විභව බාධකය මෙහිදී ඇතිවන විභව බාධකය කල්පිත බැටරියකට සමාන වෙයි. හරිද? කරලකුණක් දාලා ලියාගන්න මෙහිදී ඇතිවන විභව බාධකය කල්පිත බැටරියකට සමාන වේ. දාන ඊළඟ තරලකුණ ලියන පැටියෝ මෙහෙම. හරිද? එම විභව බාධකයේ අගය ලියන පුතේ. එම විභව බාධකයේ අගය එම විභව බාධකයේ අගය සංධිය සාදා ඇති අර්ධ සන්නායක වර්ගය අනුව වෙනස් වෙයි. සංධිය සාදා ඇති අර්ධ සන්නායක වර්ගය අනුව වෙනස් වෙයි.
සංදිය සාදා ඇති අර්ධ සන්නායක වර්ගය අනුව මොකද වෙන්නේ මේ විභව බාධකය වෙනස් වෙනවා පැටියෝ. දැන් අපි ගත්තොත් සිලිකන් වර්ග දෙකයිනේ අපි ඉගෙන ගත්තේ සිලිකන් අනිත් එක්කෙනා ජර්මේනියම් නේද? සිලිකන් වලින් හදපු PN සංදියක නම් ජර්මේනියම් වලින් හදපු PN සංදියක නම් කොහොමද මේ විභව බාධකයගේ එන්නේ? සිලිකන් නම් එනවා මගේ පුතේ වෝල්ටේජ් එක 0.7 වෝල්ට් විභව බාධකයේ තරම. ජර්මේනියම් නම් 0.3 වෝල්ට්. පැහැදිලිනේ? සිලිකන් වලින් හදපු විභව බාධකයන් නම් 0.7 වෝල්ට් වෙනවා. ජර්මේනියම් වලින් හදපු මේ PN සංදියක නම් විභව බාධකය 0.3ක් වෙනවා. ලියා ගන්න. එම විභව බාධකයගේ සංදිය සාදා ඇති අර්ධ සන්නායක වර්ගය අනුව වෙනස් වේ. සිලිකන් නම් 0.7යි ජර්මේනියම් නම් 0.3යි. පැහැදිලිනේ? සිලිකන් නම් 0.7යි ජර්මේනියම් නම් 0.3යි. හරිද පුතේ? right. සිලිකන් නම් 0.7යි ජර්මේනියම් නම් 0.3යි. හරිනේ? right. සිලිකන් නම් 0.7යි ජර්මේනියම් නම් 0.3යි. හරි පුතේ. ලියා ගන්න එහෙනම් මාතෘකාව PN සංදියක් නැඹුරු කිරීම. ලියා ගන්න මාතෘකාව PN සංදියක් නැඹුරු කිරීම. PN සංදියක් නැඹුරු කිරීම. නැඹුරු කරනවා නේද? අර ඔයාලා හිතන නැඹුරු කිරීම නෙවෙයි. සාමාන්‍යයෙන් නේද අපි කියන්නේ අර හොඳ යාළුවෝ ඉන්නව නම් හොඳ දේවල් වලට නැඹුරු වෙනවා. නරක යාළුවෝ ඉන්නව නම් නරක දේවල් වලට නැඹුරු වෙනවා. මේ වගේ PN සංදියක් නැඹුරු කිරීම කියන්නේ මේක නෙවෙයි පුතා. PN සංදිය නැඹුරු කිරීම කියලා කියන්නේ මේ PN සංදිය හරහා අපි ඇති කරනවා බාහිර විද්‍යුත් විභවාන්තරය. ඒ කියන්නේ බැටරි කෑල්ලක් හයි කරලා කරන්ට් එක දෙනවා. ඒ වගේ වැඩක්. බාහිර විද්‍යුත් විභවාන්තරයක් සම්බන්ධ කරාම මේ PN සංදියේ හැසිරීම බැලුවම මේක නැඹුරු කිරීමේ අවස්ථා දෙකක් තියෙනවා. හරිද? නැඹුරු කිරීමේ අවස්ථා දෙකක් තියෙනවා. එකක් තමයි PN සංදිය හරහා ධාරාවක් ගලන ආකාරයට අපිට මේක නැඹුරු කරන්න පුළුවන්. එහෙම නැඹුරු කිරීමේදී PN සංදිය හරහා ධාරාවක් ගලනවා නම් අන්න අපි ඒකට කියනවා පෙර නැඹුරු කිරීම කියලා. හරිද? ඒ වගේම නැඹුරු කිරීමේදී PN සංදිය හරහා ධාරාවක් නොගලන්න පුළුවන්. අන්න ඒ අවස්ථාව මොකද්ද? පසු නැඹුරු කිරීම. right? පෙර නැඹුරු කිරීම, පසු නැඹුරු කිරීම. ලියන්න පැටියෝ තර ලකුණක් දාලා ලියන්න. ලියන්න. PN සංදියක් නැඹුරු කිරීම යනු PN සංදියක් නැඹුරු කිරීම යනු PN සංදියක් නැඹුරු කිරීම යනු ක්‍රමාවක් දැම්ම දාන්න පුතේ පළවෙනි ඩොට් එක. PN සංදියක් නැඹුරු කිරීම යනු ලියන්න. දාන පළවෙනි ඩොට් එක ලියන්න මෙහෙම. ලියන්න PN සංදියක් හරහා PN සංදියක් හරහා PN සංදියක් හරහා PN සංදියක් හරහා දෙවෙනි ඩොට් එක දාන්න.
දෙවෙනි ඩොට් එක දාලා ලියන්න. බාහිර විද්‍යුත් විභව අන්තරයක් ඇති කිරීම. මොකද බාහිර විද්‍යුත් විභව අන්තරයක් ඇති කිරීමයි. ඇති කිරීමයි. එතකොට මේකට අපිට විද්‍යුත් ප්‍රභවයක් ඕන වෙනවා. PN සංදියක් හරහා බාහිර විද්‍යුත් විභවාන්තරයක් ඇති කරන එක තමයි අපි මේ PN සංදියක් නැඹුරු කිරීම කියලා කරන්නේ. right? දාන ඊළඟ තර ලකුණ බාහිර විද්‍යුත් විභවාන්තරයක් ඇති කිරීමයි. හරිනේ? දාන්න ඊළඟ තර ලකුණ ලියන්න පුතේ. ඊළඟ තර ලකුණ දාන්න ලියන්න. PN සංදියක් නැඹුරු කළ හැකි ආකාර දෙකකි. PN සංදියක් නැඹුරු කළ හැකි PN සංදියක් නැඹුරු කළ හැකි ආකාර දෙකකි. PN සංදියක් නැඹුරු කළ හැකි ආකාර දෙකකි. පැහැදිලිද? PN සංදියක් නැඹුරු කළ හැකි ආකාර දෙකකි. right පුතේ. 1 2 දාලා ලියන්න. 1 2 1 2 දාලා ලියන්න. 1 පෙර නැඹුරුව 2 පසු නැඹුරුව. 1 පෙර නැඹුරුව 2 පසු නැඹුරුව. 1 පෙර නැඹුරුව 2 පසු නැඹුරුව. එතකොට PN සංදියක් නැඹුරු කරන්න පුළුවන් ආකාර දෙකයි. 1 මොකද්ද? පෙර නැඹුරුව. 2 පසු නැඹුරුව. PN සංදියක් නැඹුරු කරන්න පුළුවන් ආකාර දෙකයි. 1 පෙර නැඹුරුව 2 පසු නැඹුරුව. ලියා ගන්න අනු මාතෘකාව. එහෙනම් පසු නැඹුරුව අපි මුලින් කතා කරලා පෙර නැඹුරුවට යමු. ගැටලුවක් නැව දෙකෙන් ඕන එකක්. හරිද? පෙර නැඹුරුව පසු නැඹුරුව. පැහැදිලිද? හරි. පෙර නැඹුරුව පසු නැඹුරුව. පෙර නැඹුරුවට යන්නේ. මේක ලියලා තියෙනවා. ලේසි. ලියන්නේ නම් මාතෘකාව PN සංදියක් පෙර නැඹුරු කිරීම. ඒක කරමු. ලියන්න පුතේ PN සංදියක් පෙර නැඹුරු කිරීම. PN සංදියක් පෙර නැඹුරු කිරීම. ලියන මාතෘකාව PN සංදියක් ලියන වේග වැඩි නම් කියන්න, කියන වේග වැඩි නම් කියන්න. හොඳද? PN සංදියක් පෙර නැඹුරු කිරීම. එතකොට PN සංදියක් පෙර නැඹුරු කරන්නේ කොහොමද? PN සංදියක් පෙර නැඹුරු කිරීම හරි. කොහොමද පුතේ අපි PN සංදියක් පෙර නැඹුරු කරන්නේ? කොහොමද PN සංදියක් පෙර නැඹුරු කරන්නේ? PN සංදියක් පෙර නැඹුරු කිරීම. හරිද? ලියන්න තර ලකුණක් දාලා මෙහෙම PN සංදියක් පෙර නැඹුරු කරන හැටි. ලියන්න. ලියා ගන්න පැටියෝ තර ලකුණක් දාලා මෙහිදී කියලා කමාවක් දාන පළවෙනි ඩොට් එක right
මෙහිදී කියලා දාන පළවෙනි ඩොට් එක ලියා ගන්න පැටියෝ. හරිද? පෙර නැඹුරු කරනකොට ලියන්න. මෙහිදී දැන් මේකෙදි කරන්නේ pn සංදියේ ප්‍රදේශ දෙකක් තියෙනවානේ, p ප්‍රදේශයයි n ප්‍රදේශයයි. pn සංදියේ ප්‍රදේශ දෙකක් තියෙනවා, p ප්‍රදේශයයි n ප්‍රදේශයයි. එතකොට p ප්‍රදේශයට ලබා දෙනවා ධන විභවයක්, n ප්‍රදේශයට ලබා දෙනවා ඍණ විභවයක්. හරිද? මෙහිදී p ප්‍රදේශයට ධන විභවයකුත් p ප්‍රදේශයට ධන විභවයකුත් ඊළඟ ඩොට් එක n ප්‍රදේශයට ඍණ විභවයකුත් ලැබෙන පරිදි වාක්‍ය සම්පූර්ණ කරගන්න. ලැබෙන පරිදි බාහිර විද්‍යුත් ප්‍රභවයක් වියලි කෝෂයක් ඒ වගේ දෙයක් සම්බන්ධ කරයි. බාහිර විද්‍යුත් ප්‍රභවයක් සම්බන්ධ කරයි. අන්න පුතේ අපි බාහිර විද්‍යුත් ප්‍රභවයක් සම්බන්ධ කරනවා. මෙහිදී p ප්‍රදේශයට ධන විභවයකුත් n ප්‍රදේශයට ඍණ විභවයකුත් ලැබෙන පරිදි මොකද කරන්නේ? බාහිර විද්‍යුත් ප්‍රභවයක් අපි සම්බන්ධ කරනවා. බාහිර විද්‍යුත් ප්‍රභවයක් සම්බන්ධ කරනවා. p ප්‍රදේශයට ධන විභවයක්, n ප්‍රදේශයට ඍණ විභවයක් ලැබෙන විදියට බාහිර විද්‍යුත් ප්‍රභවයක් සම්බන්ධ කරනවා. හරිනේ? ආන්න. දැන් මෙතන වාට පේනවා ඇති අවස්ථා දෙකක්. මේ තියෙන්නේ පෙර නැඹුරු කරන්න කාලින්. චුට්ටක් බලන්න. මේ තියෙන්නේ පුතේ පෙර නැඹුරු කරන්න කාලින්. පොඩ්ඩක් බලන්න. දැන් බාහිර විද්‍යුත් විභවයක් සම්බන්ධ කරලා තියෙනවා. හැබැයි මේ හොඳට බලන්න. මෙතන පළවෙනි අවස්ථාවේදී බාහිර විද්‍යුත් විභවය දැන් මේක සිලිකන් වර්ගයේ අර්ධ සන්නායකයක් කියලා හිතා. මෙතන බාහිර විද්‍යුත් විභවය වෝල්ට් 0.7ට වඩා අඩු අවස්ථාව ගැන තමයි මේ කියන්නේ. මොකද්ද පුතේ මේ කියන්නේ? බාහිර විද්‍යුත් විභවය වෝල්ට් 7ට වඩා අඩු අවස්ථාව. හරිද? බාහිර විද්‍යුත් විභවය වෝල්ට් 7ට වඩා අඩු අවස්ථාව ගැන තමයි මේ කියන්නේ. ඒ අවස්ථාවේදී මොකද වෙන්නේ? දැන් හරි විදියට විභවාන්තරය සැපයුවත් 0.7 ඔයාලට මතක ඇති විභව බාධකය නේ 0.7ට වඩා අඩු නම් සංදිය හරහා ධාරාව ගලන්නේ නැහැ. ලියන්න මෙහෙම තර ලකුණක් දාලා ලියන්න. මේ මාතෘකාව ඕනක් නැහැ. ගැටලුවක් නැහැ. ලියන්න තර ලකුණක් දාලා මෙහෙම බාහිර විද්‍යුත් විභවය ලියා ගන්න. බාහිර විද්‍යුත් විභවය තර ලකුණක් දාලා ලියන්න. බාහිර විද්‍යුත් විභවය බිංදුවයි දශම 7යි වෝල්ට් වලට වඩා අඩු වුවහොත්
බාහිර විද්‍යුත් විභවය 0.7 වෝල්ට් වලට වඩා අඩු වුවහොත් සිලිකන් PN සංදියකදී සිලිකන් හරිද සිලිකන් වල PN සංදියකදී සිලිකන් PN සංදියකදී ධාරාව නොගලයි විද්‍යුත් ධාරාව නොගලයි සිලිකන් PN සංදියකදී විද්‍යුත් ධාරාව නොගලයි right මේ chart එක ඇඳ ගන්න
හරි ළමයි මේක ඇඳගත්තද? හරිද? දැන් පොඩ්ඩක් බලන්න. දැන් බලන්න. දැන් බලන්න. මේ තියෙන්නේ කලින් අවස්ථාව නේ? මේ තියෙන්නේ කලින් අවස්ථාව. එතකොට මෙතන ඔයාට පේනවා ඇති විභව බාධකයක් හැදිලා තියෙන වෝල්ට් 0.7ක. හරිද? මෙතන මොකද වෙලා තියෙන්නේ? අපි ධාරාවක් සපයලා තියෙනවා. හැබැයි එතන සපයපු විභවාන්තරය මේ VB1 කියන එක පේනවනේ. ඒක 0.7ට වඩා අඩුයි. 0.7ට වඩා අඩුයි. ඒ කියන්නේ විභව බාධකයට වඩා මේ sorry මේ VB1 කියන එක මොකද වෙන්නේ විභව බාධකයට වඩා මේ සපයපු වෝල්ටීයතාවය මේ තියෙන විභව බාධකය මේ තියෙන සපයපු වෝල්ටීයතාවය 0.4ට වඩා අඩුයි. ඒක තමයි මේ කියන්නේ VB1 අඩුයි 0.7 වැඩි. හරිනේ? එතකොට මොකද වෙන්නේ? අන්න 0.7ට වඩා අඩු වෙනකොට අපුතේ මේක හරහා ධාරාවක් ගලන්නේ නැහැ. මට තප්පරයක් දෙන්න පුතේ. හරිනේ? right. ඊට පස්සේ පුතේ අන්න පෙර නැඹුරු කරනකොට දැන් අපි ඔන්න වෝල්ටේජ් එක වැඩි කරනවා. ඒ කියන්නේ සැපයුම් වෝල්ටීයතාවය වැඩි කරනවා 0.7ට වඩා. අන්න බාහිර විභවාන්තරය විභව බාධකය ඉක්ම වූ ගමන් මොකද වෙන්නේ? සංදිය හරහා සැලකිය යුතු ධාරාවක් ගන්නවා. දාන්න ඊළඟ තර ලකුණ ලියන්න පුතේ මෙන්න මෙහෙම. ලියන්න තර ලකුණක් දාලා මෙහෙම. ලියන්න බාහිර විභව අන්තරය තර ලකුණක් දාලා ලියන්න පැටියෝ. බාහිර විභව අන්තරය බාහිර විභව අන්තරය බාහිර විභව අන්තරය විභව බාධකයට වඩා විභව බාධකයට වඩා විභව බාධකය වරාන්නතු ලියා ගන්න 0.7 වෝල්ට් කියලා වඩා වැඩි වූ විට පාට වෙනස් කරගන්න පැටියෝ. බාහිර විභවාන්තරය විභව බාධකයට වඩා වැඩි වූ විට පාට වෙනස් කරගන්න සංදිය හරහා සැලකිය යුතු ධාරාවක් ගලා යයි. සංදිය හරහා සැලකිය යුතු සංදිය හරහා සැලකිය යුතු ධාරාවක් ගලා යයි. සංදිය හරහා සැලකිය යුතු ධාරාවක් ගලා යයි. සංදිය හරහා සැලකිය යුතු ධාරාවක් ගලා යයි. අන්න බාහිර විද්‍යුත් විභවය සර් කීයටද ඉවර වෙන්නේ අහන 10ට. හරිනේ? සැලකිය යුතු ධාරාවක් ගලා යයි. සංදිය හරහා මොකද වෙන්නේ? සැලකිය යුතු ධාරාවක් ගලා යයි. හරිද? සංදිය හරහා සැලකිය යුතු ධාරාවක් ගලා යයි. මේ රූප සටහන ඇඳ ගන්න පැටියෝ. සංදිය හරහා සැලකිය යුතු ධාරාවක් ගලා යයි. ඔයාලට පේන්නේ නැති මේක රූප සටහන අඳින ගමන් අහගන්න. දැන් මෙතන VB2 කියලා විභවාන්තරයක් සපයලා තියෙන්නේ. ඒක 0.7ට වඩා වැඩි. 0.7ට වඩා වැඩි හින්දා මොකද වෙන්නේ? විභව බාධකය බැරියර් එක එන්න මේක එහෙම වෙන්නේ. බාහිර විභවාන්තරයේ වැඩි වෙනකොට ඔය හීන ස්තරය ටික පටු වෙනවා. හරිද? හීන ස්තරය පටු වෙලා නැති වෙලා යනවා. දැන් 0.7 ආවනේ 0.7ට වඩා ඉක්මවා ගිය ගමන් බාහිර විද්‍යුත් විභවය මොකද වෙන්නේ? හීන ස්තරයක් නැත්තටම නැති වෙලා සංදිය හරහා ධාරාව ගලන.
ඔන්න ඕකට අපි කියනවා මගේ පුතේ පෙර නැඹුරුව කියලා. ඕකට අපි කියනවා පැටියෝ මොකක් කියලාද? පෙර නැඹුරුව කියලා කියනවා. ඕකට අපි කියනවා පුතේ පෙර නැඹුරුව කියලා. සංධිය හරහා සැලකිය යුතු ධාරාවක් ගලා යනවා. ඕකට අපි කියනවා පෙර නැඹුරුව කියලා. මොකද පුතේ? පෙර නැඹුරුව. ඕකට කියනවා පෙර නැඹුරුව. ඕකට කියනවා පුතේ පෙර නැඹුරුව කියලා. සංධිය හරහා සැලකිය යුතු ධාරාවක් ගලා යනවා. ඕකට කියනවා පෙර නැඹුරුව කියලා. ඕක ඇඳ ගන්න පුතේ ඉක්මනට ඉවරයි ෆිනිෂ් කියලා දාන්න chat එකේ. හොඳයි සෙත්මි. අනිත් අය කොහොමද? මිනෝෂි ඉවරද? සංධිය හරහා සැලකිය යුතු ධාරාවක් ගලා යනවා. ඉවරයි. right. හොඳයි. ඊළඟට පුතේ ඔන්න සංධිය හරහා සැලකිය යුතු ධාරාවක් ගලාගෙන යනවා. එහෙනම් ඔන්න දැන් pn සංධිය මොකද වෙලා තියෙන්නේ? පෙර නැඹුරු වෙලා තියෙනවා. pn සංධිය පෙර නැඹුරු වෙලා තියෙනවා. right. pn සංධිය පෙර නැඹුරු වෙලා තියෙනවා. වැඩේ හරි. ඊළඟට පුතේ අපි යමු එහෙනම් pn සංධිය පසු නැඹුරු අවස්ථාවට. හරිද? ලියන්න මාතෘකාව pn සංධිය පසු නැඹුරු කිරීම. pn සංධිය පසු නැඹුරු කිරීම කියලා ලියන්න. මාතෘකාව ලියන්න pn සංධිය පසු නැඹුරු කිරීම. ඔයාලට මේ දේවල් ඉතා සරලව කියලා දෙන්නේ. හරිද? විභාග මට්ටමේ. හරිද? අඩුපාඩු නැතුව ඉතා සරලව විභාග මට්ටමේ තමයි කියලා දෙන්නේ. දැන් ඔයාලා හිතන ඇති වෙන සර්ලා උගන්වනකොට නේද? විභාග කරපම් පුතේ කියලා පොඩි මොටිවේෂන් ටිකක් දීලා නේද වෙනම මෙතන මේ යනම පොඩි මූඩ් එක. හරිද පුතේ? මතක තියාගන්න. දැන් අපි ඉන්නේ හුරුතල් වෙන්න ඕන වයසක නෙවෙයි. හොඳේ? මෙහෙමයි. ඒක බලාපොරොත්තු වෙන දරුවෝ ඉන්නවා. හරිද? මෙන්න මෙහෙම කියන්නම්කෝ. හරිද? දැන් ඔය මොටිවේෂන් කියන කතන්දරේදී හරිද? මොටිවේෂන් කියන්නේ පුතේ తాවකාලික ආතල් එකක් පමණයි. අර නිකන් මද්ද්‍රව්‍ය වලට හැබැයි වෙච්ච ඒවා. මද්ද්‍රව්‍ය ටිකක් පාවිච්චි කරලා ඒ වෙලට ආතල් එකක් ගන්න යන්නේ ඒ වගේ තමයි. මොටිවේෂන් කියන එක తాවකාලික ආතල් එකක් බොහොම සුළු වෙලාවකින් ඒක නැති වෙලා යනවා. හරිද? එතකොට එහෙනම් අපි මොකද්ද කරන්න ඕන? අර මේක නිකන් මැරතන් එකක් දුවනවා වගේ වැඩන්නේ පුතේ. මේකට මොටිවේෂන් එක මේකේම ගහන්න බෑ. හරිද? මේක අපි දුවන්නේ මැරතන් එකක්. එතකොට මැරතන් එකක් දුවද්දී ඔයාලා දන්නවා පළවෙනියට ස්ටාර්ට් එක අරගෙන නේද අනිත් ඔක්කොම පහු කරගෙන දුවලා යන මිනිස්සු ඉන්නවනේ. අනිත් ඔක්කොම පහු කරගෙන දුවල යන මිනිස්සු ඉන්නවා. හරි? මම කියන දේ තේරුම් ගන්න. එතකොට අනිත් අය පහු කරගෙන දුවලා යන මිනිස්සු ටිකක් දුර ගියාම මොකද වෙන්නේ? හති වැටෙනවා. හරිද? මැරතන් එකක් දිනින්නේ පුතේ එක ගානට එක හුස්මට ලස්සනට මේ අවසාන මොහොත වෙනකම්ම මේක අල්ලගෙන ඉන්න මිනිස්සු. පැහැදිලිද? මැරතන් එක දුවන්නේ මේ මිනිස්සු. නිකන් ක්ෂණිකව මේ පිකප් වෙලා යන ඒ උදවිය නෙවෙයි. එතකොට ඔයාලා ඉගෙන ගන්නවා කියන්නේ පුතේ ඔයා විසින් ඔයාව දැඩි විනය පද්ධතියකට යටත් කරගන්න ඕන. පටන් ගත්ත වැඩේ මග නවතින්න බෑ. පැහැදිලිද? පටන් ගත්ත වැඩේ මග නවතින්න බෑ. ලස්සනට මේක අල්ලගෙන යන්න ඕන. වතුරට කරන්න පුළුවන් දෙයක් නෑ. හැබැයි වතුරට පුළුවන් දොළ පාරක තියෙන ගලක් රවුම් කරන්න. ඒ රවුම් කරන්නේ එකපාර නෙවෙයි. එමිහිට ජලය ගලාගෙන යනවා දොළ පාරේ තියෙන ගල් කැට මොකද වෙන්නේ? ගෙවිලා එමිහිට ගෙවිලා රවුම්. ඒකට වසර ගණනාවක් යන්න පුළුවන්. මං කියන්නේ වසර ගණනාවක් ගන්න කියලා නෙවෙයි. හරිද? මම කියන්නේවා අඛණ්ඩව වැඩ ටික කරගෙන යන්න ඕන. මොකද්ද කරන වැඩේ? ඒ වැඩේ අඛණ්ඩව හරියට කරගෙන යන්න. අන්න එතකොට
ඔයාව ඉබේම සාර්ථකත්වයට යනවා. නිකන් ඕක ඇවිල්ලා ක්ෂණික ආතල් එකක් වගේ නෙවෙයි. හරිනේ? මොකද අපි මේ වැඩ කරන්නේ ඒ සාමර්ථ්‍යය. මේ විෂය කරුණු ඕනවට වැඩියක් නැතුව අඩුවෙනුත් නැතුව ගානට ඉගෙන ගන්න මොකටද? අපේ විෂය කරුණු හරියට බැලන්ස් එකේ අරගෙන යන්න. මොකද දැන් ඔයාලා ඉන්නේ ඕනවට වැඩිය දේවල් මතක තියාගන්න කාලෙක නෙවෙයි. පැහැදිලිනේ? අඩුවෙන් මතක තියාගන්න කාලෙකත් නෙවෙයි. අවශ්‍ය කරුණ එවෙල්ල ලස්සනට ඔලුවට දාගත්තම ආයි දවසක මේක පෙන්නලා බැලුවත් ඔයාට මතක් වෙනවා. හරිනේ? දාන එහෙනම් තරල ගුණක් ලියන්න මෙහෙම. දාන තරල ගුණක් ලියන්න මෙහෙම. මෙහිදී ලියන්න පුතේ. මෙහිදී කමාව දාන පළවෙනි ඩොට් එක. දැන් ඔයාලා දන්න පෙර නැඹුරු කරනකොට P ප්‍රදේශයට ධන විභවය දුන්නා පොසිටිව් ධන නෙගටිව් ඍණ අවුලක් නැහැ. දැන් අපි කරන්නේ පසු නැඹුරුවනේ. දැන් දෙන්නේ P ප්‍රදේශයට ඍණ විභවයක් දෙනවා N ප්‍රදේශයට ධන විභවයක් දෙනවා. මාරු කරලා දෙනවා. එච්චරයි. මේදී P ප්‍රදේශයට ඍණ විභවයකුත් පළවෙනි ඩොට් එක ලියා ගන්න. P ප්‍රදේශයට ඍණ විභවයකුත් P ප්‍රදේශයට ඍණ විභවයකුත් N ප්‍රදේශයට ඊළඟ ඩොට් එක N ප්‍රදේශයට N ප්‍රදේශයට ධන විභවයකුත් ලැබෙන පරිදි වාක්‍ය සම්පූර්ණ කරගන්න ලැබෙන පරිදි බාහිර විද්‍යුත් ප්‍රභවයක් සම්බන්ධ කරයි. මගේ මුතු කැට වගේ අකුරු කියවන්න පුළුවන්ද? පොඩ්ඩක් ඒක මට chat එකේ දමට ඒක දැනගන්න ඕන. මට දැන ගැනීමට අවශ්‍යයි මගේ මේ මුතු කැට වගේ අකුරු වලට කියවන්න පුළුවන්ද? පැහැදිලිව ඉතා පහසුවෙන් කියලා. ඊට පස්සේ පොඩි දෙයක් තියෙනවා මට කියන්න. ඒක චුට්ටක් මට ඒක chat එකේ දාන්නකෝ. right? P ප්‍රදේශයට ධන විභවයකුත් ඍණ විභවයකුත් N ප්‍රදේශයට ධන විභවයකුත් ලැබෙන පරිදි බාහිර විද්‍යුත් ප්‍රභවයක් සම්බන්ධ කරයි. බාහිර විද්‍යුත් ප්‍රභවයක් සම්බන්ධ කරයි. ඉවර වෙන්නේ කීයටද? දැන් කිව්වනේ කලින්. 10ට ඉවර වෙන්නේ. ඕනනම් ඊට වැඩිය දීර්ඝ කරන්න පුළුවන්. හාද? හරි. ලබන මාසෙ ඉඳන් ඉවර වෙන කාලය අපි පැය භාගයක් දීර්ඝ කරනවා. 10 වසර 11 වසර ඉවර වෙන කාලය අපි දීර්ඝ කරනවා. හොඳයි. ලබන මාසෙ ඉඳන් ඒකට මම ජනමත විචාරණයක් තියලා ඔයාලගේ වැඩි මනාප අරගෙන ඒ දෙක කරන්න. මගේ අකුරු හරිද? මමයි තව ළමයෙකුයි හිටියා. අපි දෙන්නම ශිෂ්‍යත්වයේ පාස් 5 වසරේදී අපි දෙන්නගේ තමයි පන්තියේ කැතම අකුරු තිබුණේ. හරිද? ඉතින් මට අකුරු මගේ ජීවිතේ ගොඩක් දේවල් වලදී හරස් වුණා. මගේ ජීවිතේ ගොඩක් දේවල් මට නැති වුණා මගේ අකුරු හින්දා. එහෙමද නෑ. මගේ ජීවිතේ ගොඩක් විභාගවලදී තමයි මම අපහසුතාවයටපත් වුණේ මේ අකුරු හින්දා. හරිද? මොකද අකුරු කැතයි නේ ඒකින්ද මම අකුරු ටිකක් ලොකු කරලා ඈඩ් කරලා අනිත් අයට පහසුවෙන් බලා ගන්න පුළුවන් විදියට මේ ලිව්වා. එතකොට උසස් පෙළදී පාවා මම එහෙමයි කරේ. ගොඩක් කොළ මිටියක් මගේ පේපර් එක කොළ ගාන වැඩි. හේතුව මේ ගොඩක් ඉඩ අරගෙන මම ලියනවා බලන කෙනාට ඉතා පැහැදිලිව බලා ගන්න පුළුවන් වෙන්න. මොකද මගේ අකුරු කැතින්ද ටිකක් අකුරු ලොකු කරලා ලිව්වා. හරිද? ඕන තරම් කොළ දෙන හින්දා විභාගෙදී අවුලක් නැහැ.
හරිද පුතේ? එතකොට ඔයාලා වුණත් එහෙම ඔයාලා අකුරු කැත නම් ගැටලුවක් කරගන්න එපා. කැත චූටි අකුරු ලියන්න එපා. ඒක විභාගයේදී ඔයාලට අවාසියක්. අකුරු කැත නම් ටිකක් ලොකු කරලා ලියන්න. එතකොට කියවන්න පුළුවන්. හරිද? අකුරු කැත නම් ලොකු කරලා ලියන්න. එතකොට කියවන්න පුළුවන්. මට ඉතින් දැන් ලස්සනට ලියන්නත් පුළුවන්. ඊට පස්සේ මම ගුරුවරයෙක් වුණානේ. අන්න කේස් එක. ගුරුවරයා වුණාට පස්සේ මොකද වෙන්නේ? අකුරු පැහැදිලිව ලියන්න ඕන. නැත්තම් ළමයින්ට කියවන්න අමාරුයි. ඉතින් මගේම පොඩි ස්ටයිල් එකක් හදාගත්තම දැන් අවුලක් නැහැ. පැහැදිලිනේ? මේක නම් පෝස්ටර් වල තියෙන අකුරු වගේ නේද? ඈ අර විශ්වවිද්‍යාල පෝස්ටර් වල තියෙන අකුරු වගේ නේද? හරි. රයිට්. නේද? දියව් වගේ. හරි. එතකොට පුතේ එහෙනම් මේක පොඩ්ඩක් බාහිර විද්‍යුත් ප්‍රභවයක් සම්බන්ධ කරනවා. බලන්නකෝ මොකද කරන්න කියලා. මෙන්න නැඹුරුවට කලින් තියෙන විදිය. හොඳේ. නැඹුරුවට කලින් තියෙන විදිය. හොඳට බලා ගන්න. නැඹුරුවට කලින් සාමාන්‍ය විදියට විභව බාධකයේ තියෙනවා. සාමාන්‍යයි ගැටලුවක් නැහැ. අපි ඊට පස්සේ මොකද කරන්නේ? බාහිර විද්‍යුත් විභවයක් ප්‍රභවයක් සම්බන්ධ කරනවා. එතකොට බාහිර විද්‍යුත් ප්‍රභවය සම්බන්ධ කරනකොට මගේ පුතේ ධන විභවය එන්නේ නෙගටිව් පැත්තට. කොහොම නෙගටිව් පැත්ත? මේ තියෙන්නේ n වර්ගයට අපි ලබා දෙනෝ ධන විද්‍යුත් විභවයක්. හරිද? එතකොට p වර්ගයට ලබා දෙනවා ඍණ විද්‍යුත් විභවයක්. දැන් මාර වැඩේ වෙන්නේ. මොකද්ද? ඉලෙක්ට්‍රෝන ඍණාරෝපිතයි උන් කැමති ධන පැත්ත. ඉලෙක්ට්‍රෝන ටික ධන පැත්ත හොයාගෙන යනවා. කුහර ධන ආරෝපිතයි එයා කැමති ඍණ පැත්තට. අන්න ඍණ ඉලෙක්ට්‍රෝන වලට. කුහර ටික ඍණ විභවය හොයාගෙන යනවා. එයාගේ පැත්තට විසරණය වෙනවා. දැන් එහෙම විසරණය වෙනකොට මේ හායිත පෙදෙස එහෙම නැත්නම් හීන ස්තරය මොකද වෙන්නේ? කලින් පොඩියට තිබිච්ච එක දැන් මොකද වෙන්නේ? පළල වැඩි වෙලා. පළල වැඩි වෙලා නේද පුතේ? පළල වැඩි වෙලා. පළල වැඩි වෙලා. පළල වැඩි වෙලා විභව බාධකයේ විශාල වෙනවා. ධාරාව ගලන්නේ නැහැ කොහොමද? ඔන්න ඕකයි කාරණා. හරිද? පැහැදිලිනේ? ඒ විස්තර අපි ලියන්නේ නැහැ. මේ චුට්ටි දෙයක් ලියාගමු. මෙහෙම ලියා ගන්න. යටින් තර ලකුණක් දාලා ලියා ගන්න. මෙහිදී නැත්නම් එවිට කියලා ලියන්නකෝ. මෙහිදී කියලා කලින් ලියුවා. එවිට හායිත පෙදෙසේ එවිට හායිත පෙදෙස එවිට හායිත පෙදෙස තව දුරටත් එවිට හායිත පෙදෙස තව දුරටත් පුළුල් වීම නිසා එවිට හායිත පෙදෙස තව දුරටත් පුළුල් වීම නිසා මොකද වෙන්නේ? සංදිය තුලින් ධාරාවක් නොගලයි. සංදිය තුලින් ධාරාවක් නොගලයි. සංදිය තුලින් ධාරාවක් නොගලයි. සංදිය තුලින් ධාරාවක් නොගලයි. හායිත පෙදෙස තවදුරටත් පුළුල් වීම නිසා මොකද වෙන්නේ මගේ පුතේ? සංදිය තුලින් ධාරාවක් නොගලයි. සංදිය තුලින් ධාරාවක් නොගලයි. අන්න හායිත පෙදෙස තවදුරටත් පුළුල් වීම හින්දා මොකද වෙන්නේ මගේ පැටියෝ? සංදිය තුලින් ධාරාව ගලන්නේ නැහැ. රයිට් බබාලා මේ රූපය අඳගමු අපි ඉක්මනට. චිත්‍රපන්තියක් වගේ අද නේද? what to do? මේකත් අඳගමු පැටියෝ. සංදිය තුලින් ධාරාවක් ගලන්නේ නැහැ. බලන්නකො වෙලාවක් ගත වෙනවා. අපිට තව පැය භාගයක් ඉතුරු වෙලා තියෙන්නේ. දුකයි. මට හිතෙන්නෙම මේ පැය දෙකක කාල සීමාව මේ වැඩේට මදි කියලා. ඔයාලට මොකද හිතෙන්නේ කියලා chat එකේ දාගෙන යන්න බලන්න. මේක අඳ ගන්න පුතේ.
මේක ඇඳ ගන්න. ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා පස්සේ අඳින්නම් සර්. හොඳයි. ඔයාලගේ කැමැත්තක්. අන්න එහෙම අපිට වෙලාව ඉතිරි කරගන්න නම් පුළුවන්. දැන් ඔයාලා ලොකු ළමයිනේ. පොඩි බබාලා නෙවෙයිනේ. හරිද පුතේ? හොඳයි. එහෙනම් ස්ක්‍රීන්ෂොට් එක ගහලා තියාගන්න. හරිනේ? කොහොමද මම මේ දාන හැම එකේම ස්ක්‍රීන්ෂොට් එක දාගන්න එක හොඳයි ඔයාලට. ස්ක්‍රීන්ෂොට් එක දාලා තියාගන්න එක හොඳයි. හරිද? රයිට්. ඊළඟට පුතේ අන්න මේ අවස්ථාවේදී සංදිය හරහා විද්‍යුත් ධාරාවක් ගලන්නේ. එහෙනම් මතක තියාගන්න මේ PN සංදියකදී විද්‍යුත් ධාරාව ගලන්නේ පෙර නැඹුරු අවස්ථාවේදී පමණයි. පැහැදිලිනේ? නෝට් කියලා දාලා ලියා ගන්න පැටියෝ. නෝට් කියලා දාලා ලියා ගන්න. නෝට් කියලා දාලා ලියා ගන්න. නෝට් කියලා දාලා ලියා ගන්න. PN සංදියකදී නැත්නම් සංදියක් හරහා කියලා ලියාගමු. PN සංදියක් හරහා විද්‍යුත් ධාරාවක් ගලනුයේ පාට වෙනස් කරන්න පැටියෝ. පෙර නැඹුරු අවස්ථාවේදී පමණි. පෙර නැඹුරු අවස්ථාවේදී පමණි PN සංදියක් කරහා විද්‍යුත් ධාරාවක් ගලන්නේ මගේ පුතේ පෙර නැඹුරු අවස්ථාවේදී විතරයි. පෙර නැඹුරු අවස්ථාවේදී පමණි. PN සංදියක් කරහා විද්‍යුත් ධාරාවක් ගලන්නේ මයි පුතේ පෙර නැඹුරු අවස්ථාවේදී විතරයි. පෙර නැඹුරු අවස්ථාවේදී පමණි. right? අපි ඕකට පුංචි රූප සටහන් දෙකක් දාගමු. පෙර නැඹුරු අවස්ථාවේදී පමණි. හරිද? මේ තියෙන්නේ පෙර නැඹුරු අවස්ථාව. පොඩ්ඩයි ඉන්න පසු නැඹුරු එකක් ගමු. මේ තියෙන්නේ පසු නැඹුරු අවස්ථාව. ඔයාලට පේනවා ඇති බල්බය දැන් මේ PN සංදියක් මේ තියෙන්නේ. එතකොට මේ PN සංදි ඩයෝඩ් එක සංකේතය මේ තියෙන්නේ. right? මේ පැත්ත පොසිටිව් පැත්ත, මේ පැත්ත නෙගටිව් පැත්ත. හරි? එකක් ලියන්න මෙතන. මේ පැත්ත පොසිටිව් පැත්ත, මේ පැත්ත සංදියේ නෙගටිව් පැත්ත. දැන් ඔයාලට තේරෙනවා ඇති කොහොමද දන්නවන්න ලැබිලා තියෙන්නේ කියලා. මේ තියෙන්නේ පොසිටිව් පැත්ත, මේ තියෙන්නේ නෙගටිව් පැත්ත.
එතකොට පොසිටිව් පැත්තට ධන විභවය ලැබුණම තමයි පෙර නැඹුරු වෙන්නේ. අන්න පෙර නැඹුරු වෙලා මොකද වෙන්නේ? බල්බ් එක දැල් වෙනවා. මේ තියෙන්නේ පොසිටිව් පැත්තට ඍණ විභවය ලැබිච්ච අවස්ථාව. එතකොට පෙර නැඹුරු වෙන්නේ නැහැ. පසු නැඹුරු වෙන්නේ. ඒ අවස්ථාවේ ධාරාව ගලන්නේ නැහැ. එතකොට මෙතනදී මොකද වෙන්නේ? බල්බය දැල් වෙනවා. මෙතනදී බල්බය දැල් වේ. මෙතන මොකද වෙන්නේ? බල්බය නොදැල් වේ. මෙතනදී බල්බය දැල් වෙනවා. මෙතනදී බල්බය දැල් වෙන්නේ නැහැ, නොදැල් වේ. පැහැදිලිනේ? ඔය රූප දෙක පොඩ්ඩක් කටුසටහනක් දාගන්න. ස්ක්‍රීන්ෂොට්ද? ස්ක්‍රීන්ෂොට්ද? මේක දාගන්න ස්ක්‍රීන්ෂොට් එක. ඔය පස්සේ අඳිනේව වෙන්නේ නැති හින්දා තමයි මම ඔක පුංචි වෙලාවක් දෙන්නේ ඔයාලට අඳ ගන්න. මම විනාඩියක් දෙන්නම් ඔක ඇඳ ගන්නකො. පොඩි දෙයක්නේ තියෙන්නේ. ඕක ඇඳ ගන්න. මේක පෙර නැඹුරුව, මේක පසු නැඹුරුව. පෙර නැඹුරුවේදී බල්බ් එක දැල් වෙනවා. පසු නැඹුරුවේදී බල්බ් එක දැල් වෙන්නේ නැහැ. ලියලා ඉවර වුණාම ෆිට් එකක් දාන්න. වැඩේ ඉවරයි එතකොට. මට පේනවා. ෆිට් කියලා දාන්න. හරිද? right. හරි පැටියෝ. කොහොම හොඳයි. දැන් ඔන්න රිද්ම් එකට ඇවිල්ලා තියෙන ළමයි ටික. හරිද? ඕක හොඳයි. එතකොට වැඩ කරන්න යන්න ලේසි. හරි? ඔය රිද්ම් එකට ආවට පස්සේ ලස්සනට වැඩ කරගෙන යන්න පුළුවන්. මොකද මෙහෙමයි විශේෂයෙන්ම වෙන්න ඕන දේ තමයි ඔයාලා අපි අතර විශ්වාසයක් හැදෙන්න ඕන අංක එක. ඒ හැදෙන විශ්වාසය මත තමයි ඔයාලා අපි ඉස්සරහට වැටික් කරගෙන යන්නේ. හරිද? ඔයාලට විශ්වාසයක් හැදෙන්න ඕන ෂෙරික් සර් ගේම ගහලා දෙනවා කියලා. මම කොහොමද ගේම ගහලා දෙන්න එක වෙනම දෙයක්. අර ඔයාලට පොඩි විචිකිච්ඡාවක් හිතේ තියාගෙන මේ වැඩේ කරන්න බෑ. පැහැදිලිනේ? එතකොට මේ මාසෙන් පස්සේ ඔයාලා වෙනම ගෲප් එකකට මම සම්බන්ධ කරනවා. ඒ කියන්නේ පන්තියට සම්බන්ධ වෙන ළමයි ටික ඉන්නවනේ. ඒ ළමයි ටික මම වෙන ගෲප් එකකට සම්බන්ධ කරන වෙනම ගෲප් එකක් හදලා ඒකට දානවා. ඒ ඔස්සේ මම සිද්ධාන්තත් එක්ක විශේෂ වැඩපිළිවෙලක් යනවා. ඒ ළමයින්ගේ ප්‍රතිඵල ඉහළ නංවන්න. එතකොට එක එක ළමයාත් එක්ක මම මේ එක එක ළමයාව අධ්‍යයනය කළා. අනිවාර්යෙන් ඒ සෙට් එක කොට දාන්න. ඒ ගේමට මම බහිනවා. ඇදලිද මේ මාසෙන් පස්සේ ඒකට බහින්න. ඊට පස්සේ මාස 3ක් තියෙන ඔය වැඩේට. අගෝස්තු ඉවරුණා. හැදලිනේ. එතකොට ඒ ළමයි මම කියන වැඩේ කරන්න ඕනේ. එතකොට මම කියන වැඩේ කරන්න කැමති මේ වැඩ ටික හරියට කරගන්න යන්න කැමති දරුවෝ තමයි මේ වැඩසටහනේ ඉදිරියට ඉන්න ඕනේ. පැහැදිලිනේ? එහෙමයි වැඩ ටික කරගෙන යන්න. මට ළමයි ගාන ගැටලුවක් නැහැ. ළමයි 1ද 2ද 3ද 4ද 10ද 15ද it's okay. ඒ ළමයි ටික වෙනුවෙන් මම ඉන්නේ. පැහැදිලිනේ? right. අපි යන් එතනින් එහාට PN සංදියක් හරහා විද්‍යුත් ධාරාවක් ගලනුයේ පෙරණැඹුර අවස්ථාවේදී පාමණි. හරි. ඊළඟට පුතේ අපි කතා කරා. අපි ඩයෝඩ් එක ගැන පොඩ්ඩක් කතා කරමු. මේ තියෙන්නේ PN සංදි ඩයෝඩයක්. එතකොට PN සංදි ඩයෝඩ් එකක තියෙන විශේෂත්වය තමයි මේකේ තනි PN සංදියක් තියෙන්නේ. ලියා ගන්න තර ලකුණක් දා මාතෘකාව ලියා ගන්න PN සංදි ඩයෝඩය. PN සංදි ඩයෝඩය. PN සංදි ඩයෝඩය. ඔයාලා ඔක්කොම පුතේ මේ වෙනකොට ඉන්න ඕන අර EduFix online group එකේ. ඒ කියන්නේ grade 11 grade 11 කියලා එක. හරිද? grade 11 අර logo එක තියෙන්න ඕන අර EduFix logo එක තියෙන DP එක තියෙන group එකේ ඉන්න ඕන. හොඳද? EduFix logo එක තියෙන DP එක තියෙන group එකේ තමයි ඔයාලා ඉන්න ඕන. ඒක තමයි 11 වසර official group එක. එතකොට ඒකෙන් තමයි මම ඔයාලව වෙනම group එකකට දාන්නේ. හරිද?
මේ මාසෙන් පස්සේ. පැහැදිලිද? right. ඒ කියන්නේ විශේෂ වැඩපිළිවෙලක් ඔයාලගේ රිසල්ට් එක උඩට ගන්න. හරිනේ? එතකොට ඒකට ළමයි සජීව මාත් එක්ක සම්බන්ධ වෙන්න ඕන. දැන් මෙහෙම කැමරා ඔෆ් කරන් හිටියට එතකොට කැමරා ඔන් කරගන්න පුළුවන්. පැහැදිලි? මාත් එක්ක කතා බහ කරන්න පුළුවන්. කතා බහ කරලා අපි කොහොම හරි දැන් එතකොට මේක ඔයාලට දැනෙන්නේ ඔන්ලයින් ක්ලාස් එකක්වත් ජෙනරල් ක්ලාස් එකක්වත් නෙවෙයි ගෲප් ක්ලාස් එකක් වගේ තමයි දැනෙන්නේ. තේරුණානේ? ඒ විදිහටයි වැඩ ටික යන්නේ. හරි. එතකොට ලියන්නේ එහෙනම් තර ලකුණක් දාලා මෙහෙම සංදි ඩයෝඩයක් PN සංදියකින් පමණක් සාදා ඇත. එක PN සංදියයි තියෙන්නේ. ලියන්න සංදි ඩයෝඩයක් PN සංදියකින් පමණක් සාදා ඇත. එතන සංදි ඩයෝඩයක තනි PN සංදියක් අඩංගු වේ. හරි. තනි PN සංදියකින් පමණක් සාදා ඇත. හරිද? මේ සංදි ඩයෝඩයක් ගත්තම ධනාග්‍රයට කියනවා ඇනෝඩය, ඍණාග්‍රයට කැතෝඩය කියලා කියනවා. ඇනෝඩ කැතෝඩ ගැන ඊළඟ පාඩමේදී මම සුපිරියට කියලා දෙනවා. විද්‍යුත් රසායනයේ දිය කළා පොවනවා. කෙටිම කිව්වා. හරි? ඒක සුපිරියට කියලා දෙනවා. ඒ ටික හරියට අපි ඒකට දාගමු. හරිද? ඒකයි මම කිව්වේ මේ පාඩමේදී ඔයාලා මාත් එක්ක කතා කරන්න ඕන. සංනිවේදනය හොඳට තියෙන්න ඕන. හරි ලස්සන පාඩමක්. ලස්සනට ඉගෙන ගත්තොත් පාඩම් කරන්න දෙයක් නැහැ. ඒ වෙලෙම මතක හිටින විදියට උගන්වන්න පුළුවන්. හරිද? මේ ධනාග්‍රය ඇනෝඩය ලෙසත් ඍණාග්‍රය කැතෝඩය ලෙසත් හැඳින්වේ. හරිනේ? ඉක්මනට පුතේ මේ රූප තුන ඇඳගන්න. ඔය රූප තුන ඇඳගන්න පුතේ. මොනවාද රූප තුන? ඔයාලට පේනවා ඇති ඔය ඩයෝඩ් එකේ රිදී පාට වලල්ලක් තියෙනවනේ. සුදු එහෙම නැත්නම් රිදී පාට වලල්ලෙන් පෙන්නන්නේ එයාගේ කැතෝඩ එහෙම නැත්නම් ඍණාග්‍රය. අනිත් පැත්ත ධන පැත්ත ඒ කියන්නේ ඇනෝඩය. හරිද? ඇනෝඩය ධන කැතෝඩය ඍණ කියලා කටපාඩම් කරන්න ඕන නැහැ. හොඳද? රිදී පාට වලල්ල ඍණ අනිත් පැත්ත ධන. ඒ කියන්නේ PN වල P තියෙන්නේ ඇනෝඩය පැත්තේ කැතෝඩය පැත්තේ තියෙන්නේ N. ඇනෝඩය ධන කැතෝඩය ඍණනේ. හරි. ඒක මේ විද්‍යුත් රසායනයේදී ඕක දෙපැත්තකට යනවා. අපි එතනදි කතා කරමු. ඉක්මනට මේක ඇඳ ගන්න පැටියෝ. හරිනේ? chat එකේ දාන්න පටකාලා ෆිනිෂ් කියලා. නැත්නම් මේ පිට එකක් දාන්න. Yes. right. nice. හරිනේ පුතේ? එහෙමයි. ඊට පස්සේ
හරි. ඌ. බලන්නකෝ දන්නේම නැතුව මේ පාඩමේ තව ලස්සන පැත්තකට ඇවිල්ලා. දැන් ඩයෝඩ ගැන ඔයාලා දැනන් හිටපු කාරණා ටික ඔය ටික තමයි. හරිනේ. දැන් ඔයාලා දන්නවා මෙන්න මේ ටික. මට මෙන්න මේ ටික ඔයා දැනගත්තා නම් හොඳටම ඇති. හොඳට අහගන්න. ඔයා මෙන්න මේ කාරණා ටික දැනගත්තා නම් මට හොඳටම ඇති. එකක් තමයි අර්ධ සන්නායකයක උෂ්ණත්වය වැඩි වෙනකොට ධාරාව ගලන ප්‍රමාණය වැඩි. සාමාන්‍ය සන්නායක එහෙම නැහැ. අර්ධ සන්නායකයක ධාරාව ගලන ප්‍රමාණය වැඩි. ඊළඟට අර්ධ සන්නායක තියෙනවා නිසක බාහ්‍ය කියලා දෙකක්. නිසක අර්ධ සන්නායක කියන සංශුද්ධ ඒවා. බාහ්‍ය කියන්නේ මොකද්ද? අන්න මාත්‍රණය කරලා හදාගන්න දේවල්. ඒවා සංශුද්ධ නැහැ. එතකොට නිසක එකක් තුන්වෙනි කාණ්ඩයෙන් මාත්‍රණය කරොත් p වර්ගය එනවා. පස්වෙනි කාණ්ඩයෙන් මාත්‍රණය කරොත් n වර්ගය එනවා. එතකොට තනි නිසක අර්ධ සන්නායක එක පැත්තක් තුන්වෙනි කාණ්ඩයෙන් මාත්‍රණය කරලා අනිත් පැත්ත පස්වෙනි කාණ්ඩයෙන් මාත්‍රණය කරාම pn සංදියක් හැදෙනවා. නේ? මේ pn සංදිය මැද තියෙනවා මොකද්ද? විභව බාධකයක්. එතකොට මේක පෙර නැඹුරු කරන්න නම් p ප්‍රදේශයට දාන n ප්‍රදේශයට ඍණ සපයන්න ඕන. ඒ විතරක්මදි අර විභව බාධකයේ ඉක්මවා විභවාන්තරයක් සපයන්න ඕන. සිලිකන් නම් 0.7යි, ජර්මේනියම් නම් 0.3යි. ඔය විභව බාධකයේ ඉක්මවා ගියා මොකද වෙන්නේ? සංධිය හරහා සැලකියුත් ධාරාවක් ගන්නවා. බලන්න අපි කතා කරපු ටික සාරාංශය. හරිද? සංධිය හරහා සැලකියුත් ධාරාවක් ගන්නවා. ඕකනේ අපිට කතා කරන්න ඕනුනේ. ඕක තමයි අපිට දැනගන්න ඕනේ. එතකොට ඔය තනි pn සංධියක් තියෙන උපාංගයක් විදිහට අපිට අඳුර ගන්න පුළුවන් එකක් තමයි ඩයෝඩය. තව එකක් අපිට අඳුර ගන්න පුළුවන් LED. ඒ කියන්නේ මොකද්ද? ආලෝක විමෝචක ඩයෝඩය. මේ දෙකේම තියෙන්නේ එක pn සංධිය. හැබැයි එක වෙනස්. හරිද? කාරණාව අපි ඉස්සරහට කතා කරනවා ඒව ගැන. දැන් අපි සංධි ඩයෝඩ ගැන කතා කරා. දැන් අපි මේ සංධි ඩයෝඩ වල භාවිතයක් ගැන තමයි කතා කරන්න යන්නේ. අන්න ඒ භාවිතය තමයි මොකද්ද? ප්‍රත්‍යාවර්තක ධාරා ඍජුකරණය. මොකද්ද මේ ප්‍රත්‍යාවර්තක ධාරා ඍජුකරණය කියලා කියන්නේ? මාතෘකාව ලියා ගන්න පැටියෝ. ප්‍රත්‍යාවර්තක ධාරා ඍජුකරණය. ප්‍රත්‍යාවර්තක ධාරා ඍජුකරණය. ඔන්න බබෝ. ප්‍රත්‍යාවර්තක ධාරා ඍජුකරණයේදී මොකද වෙන්නේ? ප්‍රත්‍යාවර්තක ධාරාවක් හෝ විභවාන්තරයක් සරල ධාරාවක් හෝ විභවාන්තරයක් බවට හරවන එක තමයි මේකෙදි කරන්නේ. සරලයිනේ. ලියන්න තර ලකුණක් දාලා මෙන්න මෙහෙම. තර ලකුණක් දාලා ලියන්න. ප්‍රත්‍යාවර්තක ධාරා ඍජුකරණයේදී ප්‍රත්‍යාවර්තක ධාරා ඍජුකරණයේදී ප්‍රත්‍යාවර්තක ධාරා ඍජුකරණයේදී හරි ප්‍රත්‍යාවර්තක ධාරා ඍජුකරණයේදී පාට වෙනස් කරගන්න පැටියෝ. ප්‍රත්‍යාවර්තක ධාරාවක් හෝ විභවාන්තරයක්. රයිට් මේ තියෙන්නේ. ප්‍රත්‍යාවර්තක ධාරාවක් හෝ විභවාන්තරයක්. ප්‍රත්‍යාවර්තක ධාරාවක් හෝ විභවාන්තරයක්. නැවත පාට වෙනස් කරන්න. සරල ධාරාවක් හෝ විභවාන්තරයක් බවට හැරවීම සිදුවේ. මහ ලොකු දෙයක් නෑ. චූටි දෙයක් මේ. හරිද? දැන් ඔය ඉලෙක්ට්‍රොනික විද්‍යා පාඩමේ මෙච්චරලා ඉගෙන ගත්ත චූටි කාරණා. මහ ලොකු දේවල් නෑ. බය වෙන්න එපා පොඩ්ඩක්වත්. මගේ ළමයි ඉලෙක්ට්‍රොනික විද්‍යාවෙන් ප්‍රශ්නයක් ඇහුවත් ලියන තැනට මම කියනවා. හරිනේ? ගොඩ හොඳේ. ඇයි පුතේ 99% දෙනා ඉලෙක්ට්‍රොනික විද්‍යාවෙන් රචනා ප්‍රශ්නක B කොටසක් ඇහුවත් ඌ ලියන්නේ නැහැ. ඒකේ තියෙන මාරම දේ කියන්නේ ඉලෙක්ට්‍රොනික විද්‍යාවෙන් අහන රචනා ප්‍රශ්නේ අනිවාර්යෙන් B කොටසට අහන්නේ. A B කියලා කොටස් දෙකක් තියෙනවා රචනා ප්‍රශ්නේ. A කොටස පට්ට ලේසි කෑල්ලක් දෙන්නේ. හරිද? A කොටස පට්ට ලේසි එකක් දීලා ඉලෙක්ට්‍රොනික විද්‍යාව පට්ටම ලේසි. හැබැයි B කොටසට තමයි ඒක දාන්නේ. ළමයා ප්‍රශ්න දිහා බලනවා පළවෙනි අර මිනිත්තු 10 කියවීම කාලය තුල බැලුවා ඒ කොටස නම් ලේසි. ආපෝ ඉලෙක්ට්‍රෝන. මොකද වෙන්නේ? අනේ අර ප්‍රශ්නේ තෝරගන්න. මේවට හැදෙන මාකින් ස්කීම් පවා සරලයි. ඇයි ළමයි තෝරගන්නේ නැහැ නේ ඉතින්. ඒතකොට මාකින් ස්කීමුත් සරලයි. ලකුණු ඕන තරම් ගන්න පුළුවන්. ලකුණු නේද 20ම ගන්නත් පුළුවන්. රචනා ප්‍රශ්නයකට ලැබෙන ලකුණු 20ම ගන්න පුළුවන් කේස් එක. අනේ වාසනාවන් ඉතින් ළමයි ලියන්නේ.
මේ පාරවත් දෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. හරි? අනිවාර්යෙන් එන්න ඉඩ තියෙනවා. ගිය පාර දිට්ටා හින්දා chance එකක් ආවා. මේ පාර නම් දිට්ටා නැත. හරි? එහෙනම් ප්‍රත්‍යාවර්තක ධාරා ඍජුකරණයේදී ප්‍රත්‍යාවර්තක ධාරාවක් හෝ විභවාන්තරයක් සරල ධාරාවක් හෝ විභවාන්තරයක් බවට හරවනවා. right මෙන්න මේක චුට්ටක් ඇඳගන්න. මොකද ඔයාට අයිඩියා එකක් එන්න ඕන ප්‍රත්‍යාවර්තක ධාරාව මොකද්ද සරල ධාරාව මොකද්ද කියන එක. පැහැදිලිද? ඒක හින්දා මගේ පුතේ ඕක පොඩ්ඩක් ඇඳගන්න. නැත්නම් අර ප්‍රත්‍යාවර්තක ධාරාව මොකද්ද සරල ධාරාව මොකද්ද කියන එක ඔළුවේ නැතුව මුකුත් කරන්න බෑ. හොඳේ? අන්න එහෙනම් ප්‍රත්‍යාවර්තක ධාරාව මොකද්ද සරල ධාරාව මොකද්ද කියලා පොඩ්ඩක් ඔළුවට එන්න. අනේ දුවේ පුතේ මෙන්න මේක පොඩ්ඩක් ඇඳගන්න. හරිද? ස්ක්‍රීන්ෂොට් උනත් කමන්නේ. මම බෝඩ් එකට දාන්නන්නේ. right. නිකන් මේක බෝඩ් එකට දානකොට මම නිකන් භූතයෙක්ද කියලා මටත් හිතන එකපාරට අතුරුදහන් වෙනවා. නේද? ඔයාලට එහෙම හිතුණාද? ෆෙලික්ස් සර් භූතයෙක්ද? භූතයෙක් හරි කමන්නේ නැහැ පුතේ. භූතයෙක්ගෙන් හරි කමන්නේ නැහැ ඉගෙන ගන්න විද්‍යාවට ඒකක් ගන්න. හරි? right. ඒකක් එනවා නම් භූතයෙක් වුණත් කමන්නේ නැහැ. හරි. ඊළඟට පුතේ මේක ඇඳගත්තාද නැද්ද? හරිනේ පැටියෝ. ප්‍රත්‍යාවර්තක ධාරාව කොහොමද සරල ධාරාව කොහොමද? හරි නේද? නයි. ලියන්න තර ලකුණක් දාලා මෙහෙම ප්‍රත්‍යාවර්තක ධාරා ඍජුකරණයේ ප්‍රධාන ක්‍රම දෙකකි. ප්‍රත්‍යාවර්තක ධාරා ඍජුකරණයේ ප්‍රධාන ක්‍රම දෙකකි. ප්‍රත්‍යාවර්තක ධාරා ඍජුකරණයේ ප්‍රධාන ක්‍රම දෙකකි. ප්‍රධාන ක්‍රම දෙකකි. එක දෙක දාලා ලියන්න. ප්‍රත්‍යාවර්තක ධාරා ඍජුකරණයේ ප්‍රධාන ක්‍රම දෙකකි. එක දෙක දාලා ලියන්න. එක අර්ධ තරංග ඍජුකරණය එක අර්ධ තරංග ඍජුකරණය එක අර්ධ තරංග ඍජුකරණය දෙක පූර්ණ තරංග ඍජුකරණය. සුද්දද අපේ රට දාලා ගියාට කමක් නැහැ පැටියෝ ඉංග්‍රීසියෙන්ුත් ලියා ගන්න. අපිට ඔය ඉංග්‍රීසි මහලොකු දේවල් නෙවෙයි නැද්දානේ. ලියා ගන්න. full wave rectification half wave rectification. හරිද? අර්ධ තරංග ඍජුකරණය කියන්නේ half wave rectification.
පූර්ණ තරංග ඍජුකරණය කියන්නේ මොකද්ද? full wave rectification. එතකොට ප්‍රත්‍යාවර්තක ධාරා ඍජුකරණයේ ප්‍රධාන ක්‍රම දෙකයි. පළවෙනි එක අර්ධ තරංග ඍජුකරණය, දෙවෙනි එක පූර්ණ තරංග ඍජුකරණය. පූර්ණ තරංග ඍජුකරණය. අර්ධ තරංග ඍජුකරණය, පූර්ණ තරංග ඍජුකරණය. හරිද? right. එතකොට දැන් මෙතෙන්දී අපිට ප්‍රත්‍යාවර්තක වෝල්ටීයතාවයක් අඩු කරගන්න අවශ්‍ය නම් අඩු ප්‍රත්‍යාවර්තක වෝල්ටීයතාවයක් බවට දැන් හිතන්නකො මෙහෙම. අපේ ගෘහස්ත විද්‍යුත් විදුලි පද්ධතිය හම්බ වෙන්නේ අපිට නේද? ගෘහ විද්‍යුත් පරිපථවල හම්බ වෙන්නේ වෝල්ට් 230ක්. ඒ වෝල්ට් 230 අපිට පොඩි රේඩියෝ එකකට නැත්නම් 12 වෝල්ට් වලින් වැඩ කරන මොකක් හරි උපකරණයකට දෙන්න බෑනේ. එතකොට 230 12 දක්වා අඩු කරගන්න. හැබැයි ලැබෙන්නේ ප්‍රත්‍යාවර්තක ධාරාව මෙන්න මෙහෙම පරිණාමක භාවිතා කරන්න පුළුවන්. මේවට කියන අවකර පරිණාමක. එතකොට අවකර පරිණාමකයක් භාවිතා කළා අන වෝල්ට් 230 12ට අඩු කරන්න පුළුවන්. පැහැදිලි? ඒක ලියන්න අවශ්‍ය නැහැ. ඕක අපි වෙන පාඩමක් කතා කරනවා කදින්. හරිද? අවකර පරිණාමක භාවිතා කරන්න පුළුවන්. right. ඊළඟ 13 වෙනි පාඩමේ අර පරිණාමක ගැන හොඳටම කතා කරන සූත්‍රකුත් දීලා පැහැදිලිනේ. right බබාලා ලියන්න එහෙනම් මාතෘකාව අර්ධ තරංග ඍජුකරණය. අර්ධ තරංග ඍජුකරණය ලියන්න මාතෘකාව අර්ධ තරංග ඍජුකරණය. හරිද? අර්ධ තරංග ඍජුකරණය half wave rectification. මාතෘකාව ලියා ගන්න අර්ධ තරංග ඍජුකරණය half wave rectification. ඒ යටතේ තර ලකුණක් දාලා ලියා ගන්න පැටියෝ. ඒ යටතේ තර ලකුණක් දාලා ලියා ගන්න. මෙහිදී ප්‍රත්‍යාවර්තක විභව අන්තරයේ මෙහිදී ප්‍රත්‍යාවර්තක විභව අන්තරයේ මෙහිදී ප්‍රත්‍යාවර්තක විභව අන්තරයේ ධන අර්ධය පමණක් ප්‍රතිදානය කියන්නේ අවුට්පුට් එක. හරිද? ධන අර්ධය පමණක් ප්‍රතිදානය ලෙස ලැබේ. මෙහිදී ප්‍රත්‍යාවර්තක විභව අන්තරයේ ධන අර්ධය පමණක් ප්‍රතිදානය ලෙස ලැබේ. ප්‍රත්‍යාවර්තක විභවාන්තරයේ මොන අර්ධයද? ධන අර්ධය පමණක් ප්‍රතිදානය ලෙස ලැබේ. පැහැදිලි? ධන අර්ධය පමණක් ප්‍රතිදානය ලෙස ලැබේ. හරිද? ප්‍රතිදානය ලෙස ලැබේ. ප්‍රත්‍යාවර්තක විභවාන්තරයේ ධන අර්ධය පමණක් ප්‍රතිදානය ලෙස ලැබේ. පොඩ්ඩක් මේක බලන්න. හරිද? සාමාන්‍යයෙන් ප්‍රත්‍යාවර්තක ධාරාවක් කියන්නේ මොකද්ද? කාලය සමග විගලන විද්‍යුත් ධාරාවේ දිශාව වෙනස් වෙනවා. ධන ඍණ ඍණ ධන ධන ඍණ ඍණ ධන ධන ඍණ ඍණ ධන. ඒ සාමාන්‍යයෙන් ගෘහ විද්‍යුත් පරිපථයක ලැබෙන ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවයේ සංඛ්‍යාතය හර්ට්ස් 50ක් 60ක් අතර තියෙනවා. ඒ කියන්නේ තප්පරයකට 50 වතාවක් තප්පරයකට 60 වතාවක් මොකද වෙන්නේ? ධන ඍණ මාරු වෙනවා. ඒකනේ ඔයාලට විදුලි සැර වැදිලා තියෙද? කරන්ට් එක වැදිලා තියෙද? වැදුනම මොකද වෙලා තියෙන්නේ? හිතා ගන්න බැරි වේගෙන් දෙදරලා යනවා. කරන්ට් වැදිලා තියෙද? මට වැදුණා කියලා හිතුවේ නෑ. තාම වැදුන්නේ. කරන්ට් වැදිලා තියෙන මටත් ඕන තරම්. තාම මැරිලා නැත්තේ හරියට වෙච්ච නැති හින්දා. හරිද? හරියට වැදුණා නම් එතනම සෙත්ත පෝච්චි. හරිද? එතකොට පුතේ මේ අග්‍ර දෙක හරියට සෙට් වෙලා වැදුණා නම් හරියටම හරි. ඉතින් කියන්න දෙයක් නැහැ. හරිද? දැන් ඒ විදිහට ධන ඍණ මාරු වෙලා ලැබෙනවානේ. මෙන්න මෙතන පරිණාමකයක් දාලා තියෙනවා. AC කියන්නේ ඕල්ටර්නේටිව් කරන්ට් ප්‍රත්‍යාවර්තක ධාරාව කියන එක 230 ලැබෙනවා. අන්න 230 අඩු කරලා මෙතන දීලා තියෙනවා 9 වෝල්ට් වලට වෝල්ට් 9ට ඒත් ලැබෙන්නේ ප්‍රත්‍යාවර්තක ධාරාව. දැන් එතකොට මේ එන ප්‍රත්‍යාවර්තක ධාරාවමයි මෙතනින් එන්නේ. ඔන්න ඩයෝඩ් එක ගාවට ආවා.
ඩයෝඩ් එක යන්න දෙන්නේ ධාරාවට පෙර නැඹුරු අවස්ථාවේ පමණයි. අන්න මේ පළවෙනි අවස්ථාවේ ධන අර්ධය එනවා. පෙර නැඹුරුයි මේක හරහා යන. මෙන්න ගියා. මේ ඉන්නේ යා. ඊළඟට එන්නේ ඍණ. ධන ඍණ මාරු වෙලා එනවා. ඩයෝඩ් එක යන්න දෙනවද? නෑ නෑ නෑ. ඔයාට යන්න දෙන්න බෑ. ඔයා બ્લોක්. ඔයාට යන්න දෙන්න බෑ. ඔයා එනකොට මම හැරෙනවා අනිත් පැත්තට. පෙර නැඹුරු නෙවෙයි දැන් පසු නැඹුරු. පසු නැඹුරු වුණාම මොකද වෙන්නේ? ඩයෝඩ් එක හරහා ධාරාව ගලන්නේ නැහැ. ඩයෝඩ් එක හරහා ධාරාව ගලන්නේ නැති හින්දා ඒ අවස්ථාවේදී පරිපතේට විදුලිය සැපෙන්නේ නැහැ ඒ මොහොතේ. ආයි මොකද වෙන්නේ? තුන්වෙනි අර්ධය එනවා ධන අර්ධයක්. ආන්න එයා ගාවදී හායි යන්න කියලා නේද? යන්න කියලා කියනවා. අන්න ආයෙත් පෙර නැඹුරු අවස්ථාව වෙනවා. එතකොට තුන්වෙනි අර්ධ ලැබෙනවා. බලන්න දෙවෙනි අර්ධ ලැබෙන්නේ නැතුව පළවෙනි සහ තුන්වෙනි අර්ධ ලැබෙනවා. එතකොට ඕක හොඳට මතක තියාගන්න මේ අදින ප්‍රස්තාරේ මොන හැඩේ තිබුණක් කමන්නේ පයන්න තිබුණක් කමන්නේ මෙන්න මේ x අක්ෂයෙන් ධන පැත්තේ නම් කිසි අවුල ධන හෝ ඍණ එක පැත්තක තියෙනවා දැන් මේක දෙපැත්තටම ගිහිල්ලානේ මේක දෙපැත්තටම ගිහිල්ලා හින්දා ප්‍රත්‍යාවර්තක ධාරාවක් එක පැත්තක තියෙනවා නම් එයා සරල ධාරාවක් මේක නිකන් සරල රේඛාවක් වගේ තියෙන්න අවශ්‍ය නැහැ පැහැදිලිද ධන පැත්තේ හෝ ඍණ පැත්තේ එක පැත්තක තියෙනවා අනේ එයා එතකොට කවුද සරල ධාරාවක් හරි ලේසි මේව දේවල් නේද? හිතුවට වැඩිය ලේසි. මේ පරිපතේට බය වෙන්න ඕන දන්නේ නෑ. මේ අවකර පරිණාමකෙන් අඩු කරලා දෙන වෝල්ටේජ්තාවේ ඩයෝඩ් එක හරහා යවලා මේ මොකද R කියලා තියෙන්නේ. ලෝඩ් එක මේක බල්බ් එකක් වෙන්න පුළුවන් එක්ක වෙන පරිපතයක් වෙන්න පුළුවන් මොකක්ද? මෝටරයක් වෙන්න පුළුවන් ඉක්කෝකේ. ආන්න ඒකෙන් මෙහෙම ගිහලා. ඔය පරිපතේ සර්කිට් එක ඉච්චරයි. එහෙනම් මේක අපි ඇඳගමු. බලන්නකො හරි ලස්සනට භාගයක් කැපිලා හාෆ් වේව් වෙලා යනවනේ. මරුනේ. රයිට් ලබන සතියේ මේ පාඩම අපි ඉවර කරනවා හොඳේ. හරි. මේක බලාගන්න. මේක ඇඳ ගන්න නැත්නම් ස්ක්‍රීන්ෂොට් එකක් දාගන්න කැමති විදියක්. අන්න ප්‍රතිදානයේ විදියට යන ඔය ප්‍රස්තාර දෙකත් ඇඳ ගන්න ඕන පැත්තේ. හොඳේ. ඔය බෝඩ් එකේ පේන ඔක්කොම ටික ඇඳ ගන්න ඕන. මොකද කියන්නේ ස්ක්‍රීන්ෂොට් එකක් දාගන්නවද ලියා ගන්නවද? chat එකේ දාන්න බලන්න. ලියා ගන්න. හරි. මේක ලියා ගන්න. කවුරුවත් ලීව් වෙන්න එපා. අන්තිමට පොඩි වැඩක් කියන්න තියෙනවා. රහසක් කියන්න තියෙනවා. හරිද? ඔක ලියා ගන්න. ස්ක්‍රීන්ෂොට් එකකුත් දාගන්න ඕක ලියා ගන්න. නැත්තම් ඔය දාන ස්ක්‍රීන්ෂොට් වගේ හැටියට ඕක ලියන්න වෙලාවක් එන්නේ නැහැ නේ පුතා. එතනත් ප්‍රශ්නයක්. ප්‍රශ්න මදිවටද නේද? මොකද ඔයාලට දැන් මේ තියෙන වැඩ රාජකාරීත් එක්ක තව මේ නෝට් එකක් හදා ලියන්නත් වෙලාවක් වෙන් කරන්න බෑනේ. සෙල්ලන්නේ. දැන් මෙතන ඉන්න පුළුවන් අනාගත ඉලෙක්ට්‍රොනික ඉංජිනේර්ස්ලා නේද? software engineersලා විශේෂයෙන් ඉලෙක්ට්‍රොනික ඉංජිනේර්ස්ලා ඉතින් ඔන්න ඒගොල්ලන්ට මුලින්ම ඉලෙක්ට්‍රොනික ඉගෙනුවේ මම හොඳේ. ඒක මතක තියාගන්න. ආ දාගත්තනේ පොඩි ක්‍රෙඩිට් එකක්. හරිද ළමයි? ඉවර නම් දාන්න ෆිට් එකක් දාන්න.
ලසිත් ඉවරයි. ඉවරයි. right. අපේ අයියා SFT ඉංජිනේර කෙනෙක්. හොඳයි. software engineer කෙනෙක් නේ. හරි. SFT මගේ SFT නෙවෙයි. හරි. අර SFT කියලා සබ්ජෙක්ට් එකක් තියෙන science for technology නේ. හරි. එතකොට පුතේ බලන්න මේ කාරණාව හරිම ලස්සනයි. දැන් මේ සංකීර්ණව තියෙන දේවල් හරිද? සරලව හදලා දෙන එක තමයි මගේ ජොබ් එක. හරිද? දැන් මේව නැත්තම් ඔයාලට අච්චුපත බැලුවත් තේරෙයි හාප්පොච්චි මේ මොන කරුමක්ද? හරිද? මේ සුමටනේ ගැන අද කතා කරන්නේ නැහැ. මේක නිකන් රැලිනේ තියෙන්නේ. ඔය රැලි ගතිය අඩු කරන්න ක්‍රම තියෙනවා. හරිද? ඕනනම් මේ හිස්තැන පුරවන ක්‍රමක් තියෙනවා. ඒව ගැන අපි කතා කරන්නේ ලබන සතියේ. පැහැදිලිද? එතකොට මගේ දරුවෝ ටික හොඳට අහගන්න. හරිද? දැන් අපි මේ මාසේ වැඩ ටික කරගෙන ඇවිල්ලා අදියරෙන් අදියර හරිද? දැන් ඔන්න දැන් තමයි කණ්ඩායමක් විදියට හැදිලා ගේමට බහැලා තියෙන්නේ. හරිද? කණ්ඩායමක් විදියට මේ වැඩේට සම්පූර්ණයෙන්ම කට්ටිය සෙට් වෙලා තියෙන දැන්. එතකොට ඔයාලට කියන්න දෙයක් තියෙනවා මෙන්න මෙහෙම. හරිද? ඔයාලා ඔයාලගේ අරමුණේ ඉන්න. පැහැදිලි? ඒ අරමුණේ ඉඳලා ලස්සනට වැඩ කරගෙන යන්න. මාස 4යි. මාස 4යි ඔයාලා මාත් එක්ක මේ ගනුදෙනුව කරගෙන යන්න තියෙන්නේ. එතකොට මේකෙදි හරියට මම කියන විදිහට වැඩ ටික කර ප්‍රශ්න ඉවරයි. හරිද? ඔයාට අමාරු විද්‍යාව පාඩම්. ඕ නොතේරෙන කොටස් තියෙනවා. හරිද? මට ඒ ටික කියන්න විශේෂයෙන් 10 වසරේම කියන්න. මම ලබන මාසේ මුල 10 වසරේ ඔන්ලයින් එකක් පටන් ගන්නවා රිවිෂන් එකක්. හරිද? ඒ 10 වසරේ ඔන්ලයින් රිවිෂන් එක ටාගට් කරන්නේ 10 වසරට වඩා 11 වසරේ මේ පාර ඉන්න ළමයි 10 වසරේ කොටස් මතක නැති. එතකොට 10 වසර ළමයින්ට 11 වසර ළමයින්ට දෙගොල්ලන්ටම සහභාගී වෙන්න පුළුවන් ෆ්‍රී ඔන්ලයින් රිවිෂන් එකක් තමයි යන්නේ. කතා කරන්නේ 10 වසර කොටස් විතරයි. එතකොට පුතේ ඒකෙදී ඔයාලා මතක තියාගන්න ඕන වැදගත්ම දේ තමයි ඒකෙදී අන්න ඔයාලා මට යොමු කරන ඔයාලට අමාරුයි කියලා දැනෙන පාඩම් කොටස් ඒවා අපි සාකච්ඡා කරනවා ටිකක් වැඩිපුර. ඔයාලට තේරෙන විදියට. මොකද 10 වසරේදී මගෙන් ඉගෙන ගත්ත නැති දරුවෝ මෙතනදී. හරිද? ඔන්ලයින් කියන්නේ දැන් මේක අලුත්ම ප්ලැට්ෆෝම් එකනේ අපි වැඩ පටන් ගත්තේ. ඒකට ඔයාලා මට 10 දී හම්බ වෙලා නැහැ කියලා හිතාගෙන තමයි මම වැඩේ කරගෙන යන්නේ. මගේ ඉගෙනගෙන තියෙනවද දන්නේ නැහැ නැද්ද දන්නේ නැහැ. ඉට්ස් ඕකේ. නැහැ කියලා හිතාගෙන තමයි අපි වැඩ ටික කරගෙන යන්නේ. ඉතින් ඒකින්ද මට දෙන්න පුළුවන් උප්පරිම දැනුම එයර් විෂන් එකෙත් මම ඔයාලට දෙන්න. පැහැදිලිනේ? ඒ හැමදේම ඔළුවේ තියාගෙන දෙයනේ කියලා පුතේ මේ විභාගෙන් ගොඩ යන්න. හරිද? ඔයාලට බැරි නෑ ඔයාලට පුළුවන්. ඔයාලට කාලය තියෙනවා. ඔයාලට ඒ ශක්තිය තියෙනවා. ඔයාලට ඒ වාසනාවක් තියෙනවා බය වෙන්න එපා. අපි ඉන්නවා ඔයාලා. හරිද? ෂෙරික් සර් ඉන්නවා අත් එක්ක. හරිද? ඔය රිසල්ට් එක හරියට හදාගන්න. ඉතින් අදට මම නවතිනවා. දැන් මට හෙට ආයෙත් O level ළමයින්ට සම්මන්ත්‍රණයක් තියෙනවා. ඒකටත් මහන්සි වෙන්න ඕන. හරිද? කටහඬත් පොඩ්ඩක් අවුල් ගිහින් තියෙන්නේ. මේ ඒක පාසල් මට්ටමින් තියෙන සම්මන්ත්‍රණයක්. ඉතින් ඒ වැඩ ටික කරනවා සම්ප්‍රදායකෙක් වුණාම ඉතින් ඒ හැමදේම කරනවා. හරිද? ළමයි වෙනුවෙන් තමයි මගේ මුළු ජීවිතේම ගොඩක් ඇත්තටම ජීවිතේ දවසක 90%ක් විතර යන්නේ ගෙදර වෙනුවෙන් නෙවෙයි ළමයි වෙනුවෙන්. එතකොට දවසේ 10%යි ගෙදර වෙනුවෙන් ගලා තියෙන්නේ. හරිද? ඔක තමයි අපේ ජීවිතවල හැටි. ඉතින් මම ඔයාලට කියන්නේ මේකයි පුතේ. හරිද? අරමුණ දැඩි කරගන්න, හිත හයිය කරගන්න, වෙන වෙන ඩිස්ට්‍රැක්ෂන් මේ කාලේ එනවා. සිත වෙනතක යැවීම් වෙනවා. ඒවා ඔස්සේ යන්න එපා. ඒ මොනවද කියලා ඔයාලා දන්න. එක එක්කෙනාට එක එක විදිහ වෙන්න පුළුවන්. තනිකර අරමුණේ ඉන්න හිතට දැනේවි පුතේ වැඩ කරගෙන යද්දී අනේ මට දැන් මහන්සි ඇති. මට දැන් තවත් කරගන්න බැරි තත්ත්වයක් තමයි තියෙන්නේ කියලා වගේ එහෙම හැඟීමක් ඔබට දැනේවි. හරිද? ඒක මතක තියාගන්න බොහොම ස්වාභාවිකයි. ඒ ඔබට දැනෙන හැඟීම බොහොම ස්වාභාවිකයි. ඔබට විතරක් නෙවෙයි. ඔබේ වයසේ සියලු දෙනාට ඒක දැනෙනවා. මේ විභාගෙට මුහුණ දෙන ඕන කෙනෙක්ට දැනෙනවා. ඒකින්ද ඒක මත්තේ නැහින්න එපා. ඒ වෙලාවට ඒ හැඟීම පැත්තකින් තියලා හරි ඔයා පැත්තකින් ඉන්න මගේ වැඩ ටික මං කරගෙන යනවා. මොකද මට වරදින්නේ නැහැ කියලා මම දන්නවා මගේ වැඩ ටික මං කරගෙන යනවා කියන ඒ තැන ඔයා ඉන්න හිත හයිය කරගෙන. පැහැදිලිද දරුවෝ? එතකොට ඔයාට මේක මහ ලොකු දෙයක් නෙවෙයි.
පැහැදිලිද? ඔයාලට විද්‍යාවනේ විෂය 9ක් තියෙනවා මම කවදාවත් මට ඕන තරම් පන්ති දාන්න පුළුවන්. පන්ති දාලා විද්‍යාව පොවන්න පුළුවන්. සතිය දවස් 7ම දාලා කරා කියනකො. ඒක මම ඔයාලට කරන කැත වැඩක් නේ පුතා. ඇයි ඔයා තව විෂයන් නම් 8කට මහන්සි වෙන්න ඕනනේ. එතකොට මම මේ කරන්නේ ඔයාට මේ මහන්සි වෙන්න තියෙන විෂයන් 8ට යදන්න ඕන කාලේ විනාශ කරන එක නේද? එහෙම කරන්නේ නැහැ. අපි මේවා ක්‍රමානුකූලව යන්නේ. එතකොට මගේ සිද්ධාන්ත පන්තියට සම්බන්ධ වෙන දරුවන්ට අර අපේ සෙෂන් එකක් යනවා මේ විද්‍යාව මාස 4න් ගොඩ දාන ඒ සෙෂන් එකට නොමිලේ සම්බන්ධ වෙන්න අවස්ථාව දෙනවා. එතකොට මේ ගෲප් එකෙන් අපි ඔන්ලයින් පන්තියට දිගට සම්බන්ධ වෙන දරුවන්ට වෙනම ගෲප් එකක් හදනවා. මේක ඔෆිෂියල් ගෲප් එකනේ. ඒකෙන් වෙනම ගෲප් එකක් හදනවා. ඒ ගෲප් එකේ හරිද? ඒ ගෲප් එකේ ළමයින්ට තමයි ඒ අවස්ථාව දෙනවා. අර ඒක මේ මුදල් ගෙවලා සම්බන්ධ වෙනකොට මේ එකක්. එතකොට ඒකට ෆ්‍රී සම්බන්ධ වෙන්න අවස්ථාව ලබා දෙනවා. හරිද? ඒ මගේ පන්තියේ දිගට මේ ගමන යන දරුවන්ට දෙන ඔප්ෂන් එකක්. ඒ වගේ ලස්සන වැඩපිළිවෙලක් ඉස්සරහට යනවා. ඉතින් ඒකට සම්බන්ධ වෙලා වැඩ ටික කරගන්න. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි good night. හරිද? මහන්සි කියලා අතාරින්න එපා පුතේ. තව පැයක් දෙකක් හරි වැඩ කරලා නිදාගන්න. තේරුණාද? මහන්සි කියලා අතාරින්න එපා. තව පැයක් දෙකක් හරි වැඩ කරලා මහන්සි වෙලා නිදාගන්න. කාලය සීමිතයි. හැබැයි ප්‍රමාණවත්. ඒක හොඳින් මතකේ තියාගන්න. අර අපි හැමදාම කියනවා වගේ මිනිස්සු ලස්සනයි. හැබැයි කට්ට කාපු මිනිස්සු පට්ට ලස්සනයි. ඒකින්ද කට්ට කාලා දිනු වෙන්න පුතේ වරදින්නේ නැහැ කවදාවත්. වරද්දන්නත් බෑ කාටවත්. ඒක හොඳට මතක තියාගෙන ඔයාගේ වැඩ ටික කරගන්න. ඔයාට තෙරුවන් සරණයි ජය වේවා. good night හැමෝටම.